එහෙනම් හොඳයි අපි මේ වැඩසටහන පොඩක් පටන් ගමු සාකච්ඡාව. මේ සම්පූර්ණයෙන්ම කතා කරන්නේ වර්තමානයේ මොහොත ගැන විතරයි. මේ මොහොත හොඳට බුද්ධිය මේවන්න ඕනේ. මේ මොහොත සම්පූර්ණයෙන් මගේ මේ මානසිකත්වය හැදලා තියෙන්නේ කොහොමද කියලා. ඒතර මේක නිතරම අර තීක්ෂණ බුද්ධිය මෙහෙවන්න ඕනේ. මේ ඉන්න තැන ඉඳලා අපි දැන් ගෙවාගෙන ආපු අතීතයේ ජීවිතයේ ගෙවාගෙන ආවේ කොහොමද? දැන් මේ මොහොතේ ඉඳලා තව අපි අනාගතයේ ජීවත් වෙනවා නම් අවුරුදු ගාණක් ඒ ජීවත් වෙන්නේ කොහොමද කියන එක මේ මොහොත තේරුම් ගැනීම තුළ තමයි ජීවත් වෙන්නේ කොහොමද? ජීවත් ඉස්සරහට වෙන්නේ කොහොමද? මේ දැන් තේරුම් ගැනීම තුළ විතරයි. ඒ දැන් හැම මොහොතම සංසන්දනාත්මකව අතීතයක් ගලපන්න ඕනේ. අනාගතයක් ගලපන්න ඕනේ. මේ මොහොතක් ගලපන්න ඕනේ. ඒතර මම තව පැයක් කතා කරොත් එහෙම ඒ කතා කරන්නේ හැම වචනයක්ම ගලපන්නේ මේ මොහොතට විතරයි. මේ මොහොත. ඒතර මේ මොහොත අපි ගැඹුරු වැඩි හින්දා හිතා මුද්දියෙන් මේ මොහොත තේරුම් ගන්න කොහොමද මේ මොහොත ඉන්නවා කියන මානසිකත්වයේ හැදලා තියෙන්නේ කොහොමද? එතකොට මේක සිද්ධ වෙන්නේ කොහොමද කියන එක සම්පූර්ණයෙන් බුදුන් වහන්සේ පෙන්නපු ඒ න්‍යාය වලින් ගලපාගෙන මේ මොහොත සම්පූර්ණයෙන් ලියා ගන්නවා. එතකොට සම්පූර්ණයෙන් අපි දැන් ධර්මයේ කියලා අපිට එක ධර්මනේ අපිට ඇහෙන්නේ. අවසානයේ ධර්මයේ කියලා අපි මම දැන් විතරම කතා කරන්නේ අවසානටම දාගෙන කතා කරනවා. හැම දෙයක්ම ගලපන්නේ අවසානයේ. මේ මොහොතේ මොකද අවසානයක් තියෙන්න බෑ. අවසානයේ ධර්මයේ ගැඹුරු තමයි හේතුඵල ධර්ම. හේතුඵල ධර්මයේ යන කවුරු කතා කරන්න බෑ. එතකොට සම්පූර්ණයෙන් අපි මේ භවයක් වූ කය ඇතුළේ සිද්ධ වෙන්නේ හේතුඵල ධර්මතාවය. ඒත් අපිට හිතෙන්නේ අපි ක්‍රියාත්මක කරනවා අපිට හිතෙනවා මේ සියල්ල අපි විසින් මම විසින් ක්‍රියාත්මක කරනවා කියන අදහස ඒ දෘෂ්ටිය වැසගෙන තියෙනවා. ඒක මේක ලියාගත්ත කෙනෙකුට තමයි තේරෙන්නේ මෙතන මම නෙමෙයි මේ සියල්ල ක්‍රියාත්මක කරන්නේ හේතුඵල ධර්මතාවයකට අනුව තා වේගෙන් පටිසම්පන්නව සිටිවි වේගෙන් ගලාගෙන යනවා. මේ සම්පූර්ණ ওই වේගයේ වැඩි නිසා අපිට තේරෙන්නේ නැහැ මෙතන මොකද්ද මේ වෙන්නේ කියන එක. එතකොට ඔන්න මේ මොහොත සම්පූර්ණයෙන් අපි කොච්චර අපිට එක ධර්ම දේශනා වුණාට අවසාන අපි තේරුම් ගන්න තියෙන මෙච්චරයි කොහොමද අපිට පේනවත් එක හිතෙන්නේ ඇහෙනවත් එක හිතෙන්නේ කොහොමද දැනෙනවත් එක්කම දිවට දැනෙනවා නායට දැනෙනවා කයට දැනෙනවා හිතෙන්නේ කොහොමද? ඒතර අතීතේ ගත කරපු ජීවිතයේ සිද්ධි දැන් කොහොමද මතක් වෙන්නේ? දැන් මේ මොහොතේ අනාගතය පිළිබඳව සිතුවිලි පහල කරන්නේ කොහොමද? හිතෙන්නේ කොහොමද? ඒතර හයිසින් මරුවෝ නැවත උපදිනවද නැද්ද? එතකොට පෙර ජීවිතේ මොකක්ද උනේ? මේ ජීවිතේ උපදිනකොට අපි හිතියේ කොතනද? ලෝකේ අල්ලගත්තේ කොහොමද? පුංචි ළමයා කොතනද හිටියේ? ඒතර මනසින් කොහොමද මේ ලෝකේ තියෙන බවට සජීවී බවට ඇත්ත කළ පෙන්නන්නේ? දැන් අපිට සිතුවිලි පහළ වෙන්නේ කොහොමද? සිතුවිල්ලක් හැදෙන්නේ කොහොමද? පරණේව කොහෙද ඉබලද එන්නේ? මේකෙන් නිදහස් වෙන ක්‍රමයක් තියනවාද? මේ සියලු ප්‍රශ්න උත්තර හම්බෙන්නේ මේ මොහොත තේරුම් ගන්නකොට විතරයි. මේ මොහොත ගැඹුරු වැඩි. ඒකයි බුදුන් වහන්සේ කියන අතීතයෙන් මිදෙන්න අනාගතයෙන් මිදෙලා පච්චුප්පන්න මේ මොහොත හැම මොහොතම බුද්ධිය මෙහෙवला මනසිකාරය කරලා හරියට වර්තමානයේ මේ මොහොතේ මිදෙන විදියට අතීතය මේ මොහොත තේරුම් ගැනීමට අතීතෙත් බොරු බවට පත් වෙනවා අනාගතෙත් බොරු බවට පත් වෙනවා මේ මොහොතත් බොරුවක් මායාවක් බවට පත් වෙනවා මේ මොහොතේ මිදෙන විදියට අවසානයට වැටෙන්න ඕනේ මේ මොහොතේ නිදහස් මේ ඉන්න මානසිකත්වයෙන් කැඩෙන විදියට දැක්කේ නැතුව මේ ඉන්න මානසිකත්වයේ පැවැත්ම ඇත්ත වෙලා තියෙනවා. ඒ කාල තුනෙම මිදෙන්න ඕනේ. මිදෙන්න කාල. ඒ තුනෙන් මිදෙන්න නම් මේ ඉන්න මොහොත ගවේෂණය කරන්න. පච්චුප්පන්න මේ මොහොත. මේ මොහොත සම්පූර්ණ ධර්ම ස්කන්ධෙම මේ සකස් වෙලා තියෙන මේ මොහොත ගැන විතරයි. අවසානයේ අපි මේ බුදු දර්ශනය කියලා තේරෙන්නේ මේ මොහොත ගැන ඉගෙනීමක්. ඒතකොට මේ මොහොත කියන එක කාටවත් අයිති නෑ. මේ මොහොතේ රැවටීමක් තියෙනවා. ඒ රැවටීම තමයි ධර්ම. මේ මොහොතේ රැවටීම. ඔව්. ඒක තමයි ධර්මය. මේ මොහොතේ ඉන්න මානසිකත්වයේ ඇත්ත නෙවෙයි. මොය සම්පූර්ණයෙන්ම ඔය මානසික මනෝභාවය තමයි මේ පොත්වල එක එක විදිහට ඉස්තර කරලා තියෙන්නේ. එතකොට දැන් මේ මොහොත තේරුම් ගන්න තේරෙනවා තමන් ඉන්නේ ධර්මයේ කියලා අපි හිතාගෙන ඉන්න ඔක්කොම මුලාව. අපි ඉන්නේ අධර්මයේ. මුලාවෙන් මේ ඔක්කොම පෙන්වලා තියෙන අපි. එතකොට මේ මුලාව තේරුම් ගන්න මේ මුලාවෙන් විදිනකොට එයාට ධර්මයේ කියන එකක් ලොකුවට හම්බෙන්නේ නැහැ. තමාමයි ධර්මය. ඒකෙන් මිදීමමයි නිවන. එක්කෝ මේ මොහොතේ රැවටීමෙන් මිදීම. එතකොට සම්පූර්ණයෙන් ඔය කතාව මේ මොහොත පිළිබඳව විතරයි ගවේෂණය කරන්නේ. එතකොට සියලු ප්‍රශ්න වලට උත්තර ගැළපෙන විදිහට මම මේක පෙළගස්සගෙන තියෙන මගේ මේ කියන්නේ මේ
කතාව සකස් වෙලා තියෙන්නේ සම්පූර්ණ ප්‍රශ්න ලියවෙන විදිහට. ඒතුළු සවන්නාසගේ අවසානයේ පුංචි කාලේ පොතේදී ලෝකේ අල්ලගත්තේ කොහොමද? ජීවිතයේ මුල ගෙදර ලියා වෙනවා මෙතෙන්ට. මේ ඉන්න තැන. ඒක මෙතන දැන් ඉන්න මානසිකත්වය හැදලා දිනකොට ඔක සම්පූර්ණ ලියනවා. ඒක මෙතනින් එහාට ගත කරන ජීවිතේ මේ දැන් තේරුම් ගැනීම තුළ ඔක්කොම තේරෙන්න ගන්නවා. ඉස්සරහට මොකද්ද වෙන්නේ කියන්නේ? දැන් මේ මොහොතේ ඇත්ත කරගෙන ඉන්නවා කියන්නේ තව අවුරුදු 20 ඇත්ත කරගෙන ඉන්නේ. ඒක අපි දන්නේ අවුරුදු 20 අපිට මොන වගේ ජීවිතේ මොන වගේ දේවල්ට මුහුණ දෙන්න වේද කියන්නේ. හැබැයි දැන් තේරුම් අරන් ගත්තොත් අපි අනාගතේ දැන් අපිට තේරෙන්නේ නැහැ. මේ වල දන්නේ මොන වගේ දන්නේ අනාගතේ අපි කොතනද මොන වගේ සිද්ධිවල මුහුණ දෙන්න වේද කියන එක. හැබැයි මේ සිද්ධිවලදී අවබෝධයෙන් ඇත්ත දකිමින් අහුවෙන්නේ නැති වෙන්න මේ මොහොතේ යථා ස්වභාවය හරියට දකිමින් ජීවත් වෙන්න පුළුවන්. දැන් තේරුම් ගත්තොත් අනාගතේ වෙන්න කියන අනාගතේ ජීවත් වෙන කාලේ තේරෙන්නේ. ඒකින් ඒ දැන් තේරුම් නොගන්නවා කියන්නේ අනාගතේ කොහොම රැවටිලා තමයි ඉන්නේ. රැවටෙන්න වෙනවා. එතකොට දැන් එහෙනම් අපි සම්පූර්ණයෙන් මේ වර්තමානයේ ගැන විතරයි කතා කරන්නේ. එතකොට මේ සම්පූර්ණයෙන් අපි පුංචි කාලේ කොතනද හිටියේ ලෝකේ අල්ලගත්ත කොහොමද කියන එක සම්පූර්ණයෙන් පැහැදිලි කරනවා. ඒක සාමාන්‍ය පුංචි කාලේ අපි මව්කුසින් උපදිනකොට ඉන්නේ මෙන්න මෙතන. පේනවා, ඇහෙනවා, දැනෙනවා, රස දැනෙනවා, නහයට ගන්සු දැනෙනවා, කයට ස්පර්ශ දැනෙනවා, ඔය ටික සිද්ධ වෙනවා. අඬනවා, ඇවිල්නවා, hina වෙනවා, දඟලනවා, ඔය ටික සිද්ධ වුණාට අපි උපදිනකොටම අපේ මනස හිස්. මොකුත් නැහැ, ජාතියක් නැහැ, ආගමක් නැහැ, කුලයක් නැහැ. ඔය දැන් අපි ඉන්න මානසිකත්වයේ උපදිනකොට බිඳුව. ඒකට ප්‍රභාසර කියන්නේ. ඔව් ප්‍රභාසරේ මනසේ මොකුත් නැහැ. ප්‍රභාසර කියන්නේ මේ පේන විතර ප්‍රභාසර පුංචි ළමයට. අපිට මනසේ තාම ක්ලේශ නිර්මාණ නැහැ. අනුශේ සිම් තියෙනවා. අර එක සූත්‍රයක තියෙනවා පුණාසේ පුංචි ළමයාගේ සිවුම ආශ්‍රය අනුශේ තියෙනවා. ඒතර අපිට මෙතන ප්‍රභාසරයි කියලාම ගන්න බෑ. පිරිසුදුව ඉන්නවා අපිරිසුදුන්නේ හේතුව පවතින. දත්ත නැති නිසා. ඔව් දත්ත නැති නිසා තාම ස්කන්ධ ටික උපාදාන කරලා නැහැ දැනීම. මම කියන ආත්ම සංඥාව නිර්මාණය නැහැ තාම. ඒක තමයි ස්වර්ණස්ගේ ජීවිතේම ඔප්පුවල වෙනනා. එතකොට දැන් මව්කුසින් උපදිනකොටම ඇයි අපිට මේ ජීවිතේ නිර්මාණය කරේ කවුද කියන එක ප්‍රශ්න කරොත් දැන් ඉන්න දිනේ විසඳ ගන්න බෑ. පෙර භවයේ මරුණද නැද්ද ඉපදින්නේ කොහොමද කියන සමීකරණේ තේරුම් ගන්න දැන් ඉන්නතරින් අපේ මේ ඉන්න මානසිකත්වයෙන් තේරුම් ගන්න බෑ. එහෙනම් දැන් මේ වෙලාවේ ජීවිතේ ස්වර්ණස්ගේ ජීවිතේ භාවනාව. දැන් සිතුවිලි පහළ වෙනවනේ. අතීතේ ගත කරපු සිතුවිලි පහළ වෙනවා. මේ දැන් මේ මොහොතේ පේන හැටි ඇත්ත වෙලා තියෙනවා. ඊට පස්සේ අනාගතයේ පිළිබඳ බලාපොරොත්තු ගොඩාක් තියෙනවා. ඒ සිතුවිලි වේගෙන් පහළ වෙනවා. දැන් සිතුවිලි පහළ වෙන්නේ කාටද? හිතෙන්නේ මට කියලා. ඔව් හිතෙන්නේ මට කියලා. හැබැයි දැන් බලන්න හිතෙන්නේ මට නම් හිත නැති වෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඔව් ඉන්න බෑ. ඉන්න බෑ. ඒතර දැන් එහෙනදී භාවනා කරන්න ඕනෙත් නෑ මුකුත් ඕනේ නැහැ. එහෙනම් දැන් හිතෙන්නේ මට නෙවෙයි. එහෙනම් දැන් යාට දෙනවා හිතෙන්නේ නම් කාටද? එලා ඔහොම ඉන්නේ එක්කෙනා අවසාන දැන් අපි අවුරුදු 80ක් විතර ජීවත් වෙනවා මැරෙනවා. මැරෙනවා මොකද වෙන්නේ? දැන් අපිට වේගින් අපේ ඇසකනාසීදිය කය වයසට ගියාට මනස වයසට ගිහලා නැහැ. ඊටම වේගින් මනස තුල ඊටම වේගින් අතීතය අනාගතයක් කියන අතීතයේ හේතු කරගෙන වර්තමානයේ ඇත්ත කරගෙන අනාගතය පිළිබඳව වේගින් සිතිවිලි පහළ වෙනවා. අනාගතේ හදමින් ඉන්නේ. ඔව් හදාගෙන ඉන්නේ. වයස ගැන අනාගතයක් අඩු වෙනවා. අනාගතේ අඩු වෙනවා. අතීතේ නිතරම උටි ගන්නවා. අතීතේ. එතකොට ඒ සිතුවිලි පහළ වේගී කියන යාට අවබෝධ නිසා යා පරණව මතක් කරගෙන මොනවා හරි. දැන් අවසානයේ මොහොතේ අපිට සිතුවිල්ල පහළුනොත් එහෙම මේක මල් වාසන කියන. පේනවාද ලස්සන මල් වාසන. මොන මැරෙනවත් එක මොකද්ද වෙන්නේ? අවසාන සිතුවිල්ල තුල තියෙනවා මම කියලා කෙනෙක් ඉන්නවා ලෝකයක් තියෙනවා මට ඇහක් තිබ්බා කනක් තිබ්බා දිවක් තිබ්බා කයක් තියෙනවා අතීතයක් තිබ්බා අනාගතයකුත් තියෙනවා වර්තමානයකුත් තියෙනවා මම කියලා කෙනෙකුත් ඉන්නවා ස්කන්ධ ටික මනෝවිම උපාදාන කරලා තියෙන්නේ රාග දේශ මොහ එතන තියෙනවා ඔක්කොම ගෙඩි පිටි මේ සිතුවිල්ලක් හැදෙනකොටම සියල්ල ඊළඟ භවයේ තීරණයකට ගති චුතියට අනුව ප්‍රතිසන්දි. චුතිය යන්නේ ගතියට අනුවනේ. ගතිය මොකද්ද? මරණ වෙලාවේ සිතුවිල්ල තුල තියෙන ගතියට අනුව ඊළඟ භවයේ තීරණය කරන්නේ. අපි මොකද මනුස්ස ලෝකේ උප්පත්ති හැදුවා කියන. ඒක අම්මයි තාත්තයි කියන්නේ මහ පොළොවේ වතුරයි. ඒ දෙකේ තියෙන ශක්තිය දෙක අනුව තමයි අර උපදින සත්‍යයාගේ සත්‍යෙ උපදින්නේ නැහැ. අවසාන මොහොතේ සිටිවිල්ලෙන් තමයි තීරණය කරන්නේ මෙයා මනුස්ස ලෝකෙද දේව ලෝකෙද තිරිසන් ලෝකෙද പ്രേත ලෝකෙද කියන එක නිර්මාණය කරන්නේ අවසාන චේතනාව. ඒ චේතනාව කියන රළු බව, සිවුම් බව, දැඩි බව අනුව තමයි ඒ අවකාශ ධාතුවේ කොතනද මේ රූප කලාප කයවල් හදන්නේ. එතකොට අම්මයි තාත්තයි එකතුනත් එක්කම ඒ දෙන්නගේ ශක්තියට අනුව අර උපදින සත්‍යයාගේ අම්මා තාත්තගේ කර්මය ගැලපෙන්නත් ඕන. දැන් මේ ජීවිතේ සවන්න සවුරු
25 ජීවත් වුණා මැරුණ ගැන දැන් මේලානේ. මැරුණොත් එහෙම අද වෙනකන් කරපු කීප සියලුම සිතුවිලි පහල කරන්න මනෝමය. මේ පහල කරු ඔක්කොම එනර්ජි ශක්තිය හැදිලා තියෙනවා. කර්ම ශක්තිය. මේ විශ්ව ධර්මපත්‍රය හොඳ වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන් දෙකම තියෙනවා. එතකොට දැන් මේ මැරෙන වෙලාව මැරෙන්නේ කවුද? ආත්ම දෘෂ්ටියෙන් මැරෙන්නේ. මමනේ මැරෙන්නේ දැන්. එතකොට දැන් අන්නේ සිතුවිල්ලෙන් තමයි මේ ජීවිතය අපිට නිර්මාණය කරන්නේ. මේ ජීවිතයේ ගිය ජීවිතයේ මැරෙන වෙලාවේ සිතුවිලි. දැන් සිතුවිල්ලක් පහල වෙනව නැති වෙනවද? සිතුවිල්ලක් පහල නැති වෙනවා. ඒක දැන් මැරෙන වෙලාවෙත් වෙන්නේ සිතුවිල්ලක් පහල උපදිනව නැති වෙනවා. දැමුත් වෙන්නේ මොකද්ද සිතුවිල්ලක් උපදිනව නැති වෙනවා. හරිද? එතකොට දැන් අපිට පණ ගිහිල්ලා නැති එක විතරයි නැත්තේ. මැරෙවෙන්න උපදිනවා දැන්. සිතුවිලි උපදිනවනේ මේකේ. මැරෙන වෙලාවට ඔබ තමයි වෙන්නේ. එතකොට දැන් මැරෙන්නේ නැත්තේ ආවිස තියෙනවා, කර්මයේ තියෙනවා. ඒක නිසා මේ මමයක් මේ අතුල ක්‍රියාකාරීත්වය වැඩ. අපේ දැන් ඊළඟ භවය හදන පටිසම්පන්නව පුනර්භවය හදන එක න්‍යාය වැඩ. ඒ සිතුවිලි පහළ වේගී වැඩ. එතකොට දැන් අපි දැන් මේ කුරුම උත්තර හොයාගන්න බෑ. අපිට උනේ දැන් හොයාගන්න බෑ. එතකොට දැන් එතකොට මේ ජීවිතය අපිට නිර්මාණය කරේ පෙර ජීවිත අවසාන සිතුවිල්ල තුල මම කියලා කෙනෙක් හිටියා ලෝකයක් තියෙනවා දෘෂ්ටියක් තියෙනවා මට ඇහක් තියෙනවා කනක් තියෙනවා මනෝමයෙන් උපාදාන කරලා තියෙනවා. මොකද පුංචි ළමයාගේ ඇහ කාගේ කියලා එයා දන්නේ නැහැ ඇහ කාගේද කියලා. දැන් අපිට ඇහ මගේ වෙනවා. මේ ඇහ නෙවෙයි මනෝමයෙන් ඇහ උපාදාන කරලා තියෙනවා. ඒක මනෝ ඇහ මනෝ. ඒක මම පොඩි උදාහරණයක් කියන්න මම එකපාර කියනවා දූරියම් කියනවා. දැන් කන සද්ද වදිනකො මනස දූරියම් වෙල ඉවරයි. සුවඳ, රසය, ස්පර්ශය, හැඩරුව, මනෝමය ඇහ, මනෝමය කන, මනෝමය දිව, කැමැත්ත ඔක්කොම හදලා ඉවරයිනේ. එතකොට බලන්න දැන් අවසාන සිතුවිලි තුළ පංච වාස්කන්ධ ආයතන ටික ඔක්කොම හදලා ඇත්ත කළා මවලා රූප සද්ද ගන්න ඇත්ත කළා ඉවරයි. ඒක රාගෙත් හදාගෙන ඉවරයි. හදලා ඉවරයි ඔක්කොම කළා ඉවරයි. එතකොට මැරෙලා සිතුවිල්ලේ අන්න ඊළඟ දොර තියෙන එක ඉවරයි. එතකොට දැන් පෙර ජීවිතේ මැරෙලා සිතුවිල්ලෙන් තමයි මේ ජීවිතය අපට ඉපදීම, ලෙඩවීම, වයසට යාම, මරණය දක්වා මේ සිස්ටම් එක හදලා ඉවරයි. මේ ජීවිතය අපිට. හොඳද? එතකොට මේ ජීවිතේ හැදුවේ කවුද? පෙර ජීවිතේ මැරෙලා සිතුවිලි. මොන දැන් ඒ සිතුවිලට අනුව ඊට කර්ම ශක්තිය නෝනේ දැන්. ඒ අවුරුදු ගියාත්ම හිටු තැන්වල ඒ කරගත්ත හොඳ නරක දෙකට අනුව කරපොත් ශක්තිය මිච්ච තැන්පත් වෙලා තියෙනවා. ඒතර ඒ ශක්තියෙන් අනුව අම්මා තාත්තා දෙනෙක් හිටුනොත් එක්කම අවසාන චිත්තයේ ගිහිල්ලා ගති ටිකට අනුව ගානට කය හදනවා. කය හදන්නේ අම්මා තාත්තා නෙමෙයි. අර කර්ම ශක්තිය කියනවා ගානට ඒකත් හේතුඵල වශයෙන් සකස් වෙලා ඇහ හදන්නේ, කන හදන්නේ, කය හදන්නේ, සුදුද කළුද උසද මහත ඔක්කොම ඒ නිර්මාණය හදන්නේ කර්ම ශක්තිය. අම්මා දෙන ශක්තිය අතරම කනමන ආහාර ශක්තිය දුන්නාට ඒක කය හදන්නේ කර්ම ශක්තිය. ඔන්න දැන් අම්මගේ හේතුඵල දහමට අනුව අම්මගේ තිබ්බ සම්බන්ධයේ තිබිලා ඒක එළියට එලා පිළිවෙල කපනවා තමයි අම්මාත් එක්ක සම්බන්ධය නැතර වුණා. අම්මා ගන්න ආහාරයෙන් තමයි උෂ්ණත්වය, වාතය, ආහාර ජීර්ණය ඔක්කොම වෙලා සිද්ධ වෙන අම්මගේ ක්‍රියාකාරීත්වය තුන තමයි දරුවා පෝෂණය වෙලා හැදිලා එළියට එන්නේ. ඔන්න සම්පූර්ණ පිළිවෙල කපනකොට මොකද වෙන්නේ? දැන් යාන ආයුෂ තියෙනවා කර්මයේ තියෙනවා. ආයුෂ තියෙනවා කර්මයේ තියෙන නිසා පිළිවෙල කපනවත් එක්කම ස්වයම්භූ ආස්වාද ප්‍රාසාසය සිද්ධ වෙනවා. සිද්ධ වෙනවත් එක්කම ඇයි ආස්වාද ප්‍රාසාසය සිද්ධ වෙන්නේ? ආයුෂ තියෙනවා කර්මයේ තියෙනවා. ඔන්න දැන් ආස්වාද ප්‍රාසාසය වැඩ කරනකොට ආස්වාද ප්‍රාසාසය වැඩ ඇඟ ඇතුලේ හાર્ට් එක පෙනහළු වේ වැඩ කරන්න ගන්නවා. ඒතර ඇඟ ඇතුලේ උෂ්ණත්වය ඇති වෙනවා. උෂ්ණත්වය හේතු වුණු වාතය ඇති වෙනවා. වාතය හේතු කරගෙන මේ ලේට් ආහාර ජීර්ණ ලේ ධාතු ජීර්ණ වෙලා ලේ ධාතු උරාගත්ත පස්සේ පණ එනවා. පාන ශක්තිය. එතකොට පාන ශක්තිය ආවට පස්සේ මේ සෙන්සර් මේ ඉන්ද්‍රිය ක්‍රියාවලිය වැඩ කරන්න ගන්නවා. පේනවා, ඇහෙනවා, දැනෙනවා. එතකොට දැන් ඔතන මේ සම්පූර්ණයෙන් ඔය ක්‍රියාදාමේ කනෙක්ට් කරනව නෙමෙයි. හේතුඵල ධර්ම. ඕකට අර න්‍යාය තමයි සුවිසි ප්‍රත්‍ය. මම කෙටියෙන් ඔය ඒ බේසික් එක කඩවුනේ. එතකොට ප්‍රත්‍යයෙන් මේ ඔක්කොම සම්බන්ධ වෙන්නේ. මම මූලික ටික තමයි මම බේසික් එක කරන් ඒක කලනවා. ඒතර මෙතන මේ ඔය දැන් ඉන්න උඩ ඔය කියාවලි වැඩ. ආස්වාද පාසස වැඩ. ඇඟතුලේ ඒ කියාවලි නිසා හાર્ට් එක වැඩ කරනවා, පිනවල වැඩ කරනවා, උෂ්ණත්වය ඇති වෙනවා, වාතය ඇති වෙනවා, ආහාර ජීර්ණ වෙනවා, ලේ පිරිසිදු කරනවා, ලේ ධාතු උරා ගන්නවා, පණ එනවා, සෙන්සර් ටික වැඩ කරනවා, ඉන්ද්‍රියන් කියාවලි වැඩ කරන්න ගන්නවා. ඒතර මෙතන මේ සම්පූර්ණ මේ කියාවලි ප්‍රොසෙස් එක කවුරු කරනවා නෙමෙයි. හරිද? හේතුඵල ධර්මයට අනුව ගෙනාවු ආයුෂත් කර්මයක් හේතු කරගෙන මේ වැඩ පාඩ එන්ජින් එක වගේ. අන්න එන්ජින් එකක් වගේ. ඒක දැන් කෙනෙක් කරන්නේ හරිද? ඒ දෘෂ්ටි ගයි වුණා. අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක දැමුත් වැඩ නින්ද ගියමුත් වැඩ. නින්ද ගියම කොහොමද වැඩ කරන්නේ? ප්‍රශ්නයක් එනවා නේද? දැන් කොහොමද වැඩ කරන්නේ? මම නෙමෙයි.
කල්පනා කරලා බලනවා තේරෙනවා. මම නෙවෙයි කරන්නේ. මෙතන හේතුන් නිසා ආයුෂ නිසා හේතු ආයුෂ කර්මයක් හේතු කරගෙන ඒ හේතු නිසා ආස්වාස පාස්වාස වැඩ කරනවා. ඒක නිසා වාතය ඇති වෙනවා. වාසය නිසා උෂ්ණත්වය ඇති වෙනවා. ආහාර ජීර්ණ වෙනවා. ලේ ධාතු උරා ගන්නවා. ලේ ධාතු උරාගෙන පස්සේ තින්දේ මුළු ඇඟේ ශෛලවලට ලේ විදා හදනවා. පාන ශක්තිය ඇති වෙනවා. ඉන්ද්‍රියන් දෙකේ ශක්ති සක්‍රිය වෙනවා. පේන හැන්නේ නිකන් දැන් ඇඟේ ශක්තිය අඩු වෙනවා නම් ඉන්ද්‍රියන් දෙක නිකන් පණ නෑ වගේ. ඒක බණ්ඩ මේ ඔක්කොම එකට එකක් සම්බන්ධයි. ඔව්. එහෙනම් මේක සම්පූර්ණයෙන් විතා වේගින් වෙන ක්‍රියාවලියක් තියෙනවා. ඔකට අර ප්‍රතිවිෂය තියෙනවානේ හේතු ප්‍රත්‍ය ආරම්භන ප්‍රත්‍ය අනන්තර සමාන්තර ප්‍රත්‍ය උන් ප්‍රත්‍ය ඔය 24ම කතා කරන ඔය ඇතුලේ කතා කරනවා හරිද ඒකට ඔක සම්පූර්ණ එකට එක හේතු ප්‍රත්‍ය ඔක තව විස්තර ඔක ගැඹුරු විස්තර කරනවා මේ ප්‍රත්‍ය හතරේ මම සරලව මූලික ටික කඩවුවක් උතන හරිද මේ ප්‍රශ්නේ ඉවරයි එහෙනම් දැන් අවසානයේ නම් දැන් මෙහි මොහොතේ මෙතකොට දැන් මෙහි මොහොතේ මේ ජීවිතේ මරණකම්ම ඔය ආයුෂ කර්මයක් හේතු කරගෙන මේ ජීවිතේ මැරෙනකම්ම සිස්ටම් එක හැදිලා ඉවරයි. එතකොට දැන් මේ ජීවිතේ දැන් සානස් දැන් තාම මේ වර්තමානයේ සම්පූර්ණ ගැටේ දිහලා නැත්නම් තාමත් මේ මොහොතේ මානසිකව පැවැත්ම හදාගෙන ඉන්නේ. ඒ කියන්නේ අවිද්‍යාව තුළ ඉන්නේ. මුලා වෙලා ඉන්නේ. භාවනා කරන්න පුළුවන් එක එක විදිහට මාර්ගයේ පොඩ දැන් ගවේෂණයක් කරලා දකින්න පුළුවන්. හැබැයි තාම මාර්ගයේ ඉදිරියලා නැත්නම් තාමත් වර්තමානයේ පැවැත්ම හැදෙනවා. ඒක භාවනා කරන සමාධිය වෙන්න පුළුවන්. ඒත් අවිද්‍යාවනේ. විද්‍යාව කියන දේ මොකක්වත් හම්බෙන්න බෑ. ඒක තුල ඒ කාරණාව එතකොට දැන් අපි මේ ජීවිතේ මරණකම්ම අපේ ජීවිතේ සිස්ටම් වෙලා තියෙන්නේ. ඇයි මම එහෙම කිව්වේ? තව විනාඩි තප්පර 5කින් වෙන්නේ මොකද කියලා අපි දන්නවද? දන්නේ නැහැ. එහෙනම් අපිට තියෙන්නේ මේ මොහොතක් විතරයි. එතකොට දැන් එහෙනම් ඒක සිස්ටම් වෙලා තියෙන්නේ. ඒක එහෙම වෙලා තියෙනවා. එතකොට එක එක්කිනාගේ ආයුෂනුව අවුරුදු 30න් මැරෙනවා, 50න් මැරෙනවා, 10න් මැරෙනවා, හැපිලා මැරෙනවා. එක එක්කිනා එක එක විදිහට ගන්නවානේ. ඒක ඒගොල්ලෝ දන්නේ නැහැ ඒක සිස්ටම් එක කොතනද තියෙන්නේ කියන එක. දැන් අර ගණේබුල ડોක්ටර් කෙනෙක් බලනවා අවුරුදු 33යි. ඉතින් එයා දන්නවද දැන් මේ අවුරුද්දින් යන්නේ කියලා? නෑ. එතකොට දැන් අපි හිතාගෙනවා අපි ඉන්නවද අවුරුදු 50ක් විතර කියලා. අපි දන්නේ අපේ සිස්ටම් එක කොතනද කියලා තියෙන්නේ කියලා. ඒක දැන් එහෙනම් දැන් මේ මොහොතේ කතාව තේරුම් ගත්තට පස්සේ අර අනාගතයේ වෙන සිස්ටම් එක ගලා යනකම් තමන් සම්පූර්ණයෙන් දාගන්න පුළුවන්. මේ දැන් තේරුම් ගැනීම තුල විතර. එහෙනම් දැන් අවසාන අපිට දැන් ප්‍රශ්නේ කොයි තියෙන්නේ? අය ඇතුලේ කතාවක් නැහැ. දැන් මම අය ඇතුලේ කතාව ලිව්වා. දැන් අපි එළිය පොඩ්ඩක් යනවා එළියට. කයින් එළියට. ඒතුළු මේ හිස් අවකාශ ධාතුවේ අපේ මේ ශාරීරියේ පෘථිවිය හැදිලා තියෙන්නේ හිස් අවකාශ ධාතුවේ. එතකොට මේ හිස් අවකාශ ධාතුවේ තියෙන සියල්ලටම මොකද්ද වෙන්නේ? ශනියක් පාසා රූප කලාපවලින් දැන් තද වෙලා ඝන වෙලා තියෙන්නේ. ඒතුළු මේවා දැන් සවන්න සවුරුදු 80ක් යන මනුස්ස ලෝකෙට ශනියක් පාසා මොකද්ද වෙන්නේ? මේ අපේ ශාරීරිය තියෙන හිස් අවකාශ ධාතුව ඇතුළේ තියෙන්නේ. ඒතුළු මේ රූප කලාප පොඩ බිනි වෙනස් වෙනවා. දැන් පේන්නේ නැහැ වෙනස් වීම. හැබැයි අවුරුදු දෙකක සවන්න සම්මුණු දැන් වෙනස් වෙනවා. ඒ උඩට වයසට ගිහිල්ලා පොඩි වෙනසක් තේරෙනවනේ. ඒක දැන් තේරෙන්නේ නැහැ. හැබැයි දැන් එතන එකපාර ගියේ නෑනේ. පොඩ රූප කලාප බිඳිලා මොකද රූප කලාප හැදෙනවා බිඳිනවා අලුතින් හැදෙනවා බිඳිනවා ඒ කැම ජීවිත වෙනවා ලේදාත් මුරා ගන්න අලුත් උපදිනවා කර්ණව බිඳිනවා මේ ඊටම වේගෙන් මෙතන ඊටම වේගෙන් ශරීරය සහ පෘථිවිය ඊටම වේගෙන් තියෙන ඇයි මේ සියල්ල වෙනස් වෙන්නේ හැම මොහොතකම හිස් අවකාශ නාමයේ දුදින මේ සියල්ල හිස් එකේ තියෙන වායු පීඩනය නිසා ඊටම වේගෙන් මේ රූප කලාප රත් වෙනවා සීතල වෙනවා ඒ අතර වේගෙන් වෙන ක්‍රියාවලිය නිසා ඊටම වේගෙන් මේ සියල්ල වෙනස් වීගෙන යනවා අපිට ඒක නතර කරන්න බෑ හරිනේ එහෙනම් අපිට එළිය පස්සෙත් නැහැ. හරිද? එහෙනම් දැන් මේ මොහොත කල්පනා කරලා බලන්න අපිට දැන් පස්සේ කොහෙද තියෙන්නේ කියලා මේ මොහොත කාලය කියන්නේ සප්‍රයක් පවතින්නේ නැහැ. කාලය. දැන් දේ වුණා දැන් වේගෙනවා. දවල් වේගෙන යනවා. අතර කරන්න බෑ. වේලාව වෙනස් කරන්න බෑ. තප්පරකට වේගින් කරගන්න. ඒකත් වෙනව අතර කරන්න බෑ. පෘථිවිය වෙනස් වීම අපිට වෙනස් කරන්න බෑ. ඒකත් වෙනස්. ශරීරෙත් වෙනස් වෙනවා. ඔය දෙකම මේ මොහොතේ සෙනඟ පවතින්නේ. එතකොට ගෙනාවු ආයුෂ ස්නේහයක් පවතින්නේ. දැන් ආයුෂ සංස්කාර දැන් මෙතන වේගින් අවසන් වෙන යනවා. කර්මය දැන් මේ මුත් සෝනන්සේ කර්ම මොකද්ද? පෙර යම් හේතුක ඵලයක් වශයෙන් අපි මේ මුත්තේ සත්‍ය පිළිබඳ ගවේෂණයක් කරනවා. ඒක කුසල විපාකය. ඒකත් දැන් මෙතන අවසන් වෙනවනේ. අවසන්. ඉතින් පැයක් කමාර කතා කරමු. ඒකත් ඉතින් ඉවරයි. ඒකත් ඉවරයි. ආයුෂ විනාශ වෙනවා කර්මයක් ඉතින් යනවා. එතකොට ආසස් පාසස් කියවනේ ඒකත් ඇති වෙනවා නේද? ඒකත් ඇති වෙනවා. ඒ හෘද ස්පන්දනේ ඒකත් නැති වෙනවා. ඒතුළු අපි ආහාර ජීර්ණ වල ලේදාතු හඳුරා ගත්තට පස්සේ ඒ ශක්තිය ඒකත් වැරදි. එතකොට
වර්තමානයේ මේ මොහොතේ ආවිස කාලය භෞතිකය වේලාව ශරීරය කර්මය ආවිෂ හෘද ස්පන්දනය ආස්වාස ප්‍රාශ්වාසය ඇගේ පාන ශක්තිය මේ ඔක්කොම දැන් මේ මොහොතේ මොකක්ද වෙන්නේ ශනේ මේ මොහොතේ වෙනස් වෙනවා දැන් නතර කරන්න බෑනේ එහෙනම් මේ මොහොතේ ඇත්ත මොකද්ද වෙනස් වෙන්නේ දැන් පිළිගන්නේ නැත්තේ කවුද මම හරිද අවසානයේදී මම ඉන්නේ සක්කාය දෘෂ්ටියෙන් කඩන්නේ නේ දැන් මේ ඔක්කොගෙම මම ලියන්න යනවා මොකද ඔය කිසි ප්‍රශ්නයක් නැහැ වගේ අර මේ ඔක්කොම වෙනස් වෙනවා අපිට ඒක තමයි යථා ස්වභාවය ඔය දැන් අල්ලගෙන ඉන්නේ මේ කොහෙන්ද අල්ලගෙන ඉන්නේ පවත්තගෙන ඉන්නේ කොහෙන්ද පවත්වන්නේ කවුද ඔක්කොම උත්තර හම්බෙන්න බෑ දෘෂ්ටි කරෙන්න බෑ දැන් අර වගේම ඒක අපිට කිසි ප්‍රශ්නයක් නැහැ මේවා ලස්සනට තියෙනවා මේවා ඒ විදිහට විනාශ වෙනවා අපිට නතර කරන්න බෑ දැන් බැඳිලා තියෙන්නේ රැවටීමක් නිසා අල්ලගෙන පවත්වන්නේ රැවටීමක් නිසා පවත්වන්නේ මම නෙවෙයි ක්ලියර් සම්පූර්ණයෙන් එහෙනම් දැන් සම්පූර්ණයෙන් ඔය කියන පස්වලින් අයින් ආයුෂ කර්මයේ වේලාව භෞතිකයේ ප්‍රතිස්පන්දනයේ පාන ශක්තිය ඔක්කොගේම හැම මොහොතක් පාසෙනියක් පාසා අහනවා එහෙනම් මේ මොහොත මොකද ඇත්තේ විනාශ ඔක මෙහෙම කරපු ගන්න පුළුවන් නේ දකින්න ඔක්කොම ඇහෙන ඔක්කොම එතෙන් යන්න බෑ එතෙන් ආවට තමයි අර ටිකක් ගැලපිලා වර්තමානයේ අවිනවා දැන් එකන පාරේ යන විතර ගැට ගහන්න බෑ ඒකට දැන් මම අර ඒ ටික අයින් කරා එහෙනම් දැන් අපි අවසාන යන්න ඕනේ සිත පැත්ත දැන් කොහොමද මේ මනෝභාවය වැඩ කරන්නේ මොකද ඔන්න දැන් මේ කතා කරන්නේ අපි ශරීරය ඒ කියන්නේ මේ ශරීර අභ්‍යන්තරික ක්‍රියාවලියත් බාහිරයි කොහොමද වෙන්නේ හේතුඵල ධර්මතාවය යනකොට සිද්ධ වෙනවා එතකොට මේ කය ඇතුළේ ක්‍රියාවලිය එකක් හේතුඵල ධර්මයක් ඒකත් පෙර ජීවිතයේ තිබ්බ සිස්ටම් එකකට තමයි මේක හැදුවේ අඹ ගහ හදන්නේ අඹ ඇලි බීජ හැදුවේ ඊට කලින් අඹ ගහින් හැදුවේ ඒකටත් අඹ ගහට ආවුසත් කර්මයක් තියෙන ලෙවල පොළවේ ශක්තියද ඒකත් තියෙන ලෙවල එතකොට ඒකත් ආවුසේ ඉපදීම ලැබීම ගහටත් උරුමයි අපිට උරුමයි ඒකටත් සිස්ටම් උනේ එයාගේ බීජේ හැදුවේ මුලින්ම අරින් ගහින්නේ යා එහෙම දුන්නා නේද එක්කම එකම කතාව එතකොට දැන් අවසාන අපි දැන් මේ ප්‍රශ්න කොහෙන්ද විසඳ ගන්න ඕනේ දැන් අබෑටයක් කපල බැලුවොත් අපිට බීජේ පැලවෙන න්‍යාය අපිට පේන්නේ නැහැ. දැන් කොස්සදයක් කපල බැලුවොත් අපිට තියෙන නිකන් සුදු පාට විතරයි. පැලවෙන පේන්නේ නැහැ නේ. හැබැයි පොළොට දාම පැලවෙනවා. මුංජට පහක් කරන් කපල බැලුවොත් අපිට පේන්නේ නැහැ පැලවෙන න්‍යාය. හැබැයි පොළොට දාපුවොත් මුංජට පහ පැලවෙනවා. එකක් හොඳට හැදෙනවා අනිත් එකම පළදාව නැහැ අනිත් එක ලෙඩ වෙනවා. ඒ බලන්න ඇට පහමේ තියෙන ගතිරණු තමයි පොළොව එකයි. පොහොරත් එකයි. ගෙදර අම්මා තාත්තා එකයි. ඒ දෙන්නගේ ශක්තිය එකයි. උපදින ගෙදර පස් දෙනෙක් පස්සේ රූපය හැඩරුවිය ගතිගුණ කෙලෙස් ඊට පස්සේ ලෙඩ රෝගත් වෙනවා. ඒතුළු මේ සියල්ලම සිද්ධ වෙන්නේ එක එක්කෙනාගේ මරණ වෙලාවේ චේතනාටම තමයි චිත්තයට අනුව ගති වලට අනුව තමයි මේ ජීවිතේ නිර්මාණය කරන්නේ ඒ ජීවිතේ ඊට කලින් ගත කරපු ජීවිතවල කරපු ශක්තිය විශ්ව තැම්පත් වෙලා තියෙනවා. ඒකට මේක සම්පූර්ණ මානසික ලිංග විදිහට ඔප්පු කරලා වෙන්නත් පුළුවන්. කොහොමද මේක මානසිකත්වයට සම්බන්ධ වෙන්නේ කියන්නේ. එතකොට දැන් අපි අවසානයේ සිතේ පැත්තේ. සිතේ කතාව බුදුනාස් වෙනවා දුරංගමං ඒකචරං ශ්‍රීරං ගුවාසයක්. කියනෝනේ. ඒක දුර ගමන් යනවා තනිම හැසිරෙනවා. ශරීරයක් නැහැ. ශරීරයේ ගුහාවේ මිදෙන මේ සිත ශරීරයක්ව පවතින්නේ නැහැ. ශරීරයක්ව පවතින්නේ නැහැ. ඊටම වේගින් මේ සිත ඇතිවීමෙන් නැතිවීමෙන් වේගින් ගලා යනවා. සිතේ පැවැත්ම නිර්මාණලා තියෙන අවිද්‍යාව නිසා. කියන්නේ සිතේ විද්‍යාව නොදන්නා නිසා මානසිකද මනෝමය පැවැත්මක් හැදිලා සිතිවිලි පරම්පරාවක් හැදිලා අපිට දැන් මේ මොහොත ඇත්ත වෙලා තියෙනවා. අපි දැන් මේ සම්පූර්ණයෙන්ම මෙන්න මේකේ තියෙන ක්‍රමයට අනුව මේ සිතේ න්‍යාය සම්පූර්ණ ලියා ගන්නවා. මෙතන මේ සිත කියලා දාගෙන මෙතන. සිත. මේකට කියනවා ඉන්ද්‍රිය හේතුඵල ක්‍රියාසිත. ඉන්ද්‍රිය කියන්නේ. මෙතන ගන්නවා ආයතන කියන්නේ. කියන්නේ විඥාණයෙන් බාහිර දැනගැනීමේ ස්වභාවය. මනසේ ස්වභාවය තමයි මේ මම ඇතුළු සමස්ත ලෝකේ නිර්මාණය කිරීමේ උපදවා ගැනීමේ හදා ගැනීමේ හැකියාවක් තියෙනවා මනසට. ඒකේ තේරුම ගන්න ඕනේ විදීම හැකීම මෙහෙවීම ගැටීම මෙනේ කිරීම. මෙයාට පුළුවන් මේ ඕන දෙයක් ටක් ගාලා මේ මනසින් නිර්මාණය කරගන්න. පුංචි කාලේ එකපාර මේ ලෝකේ අල්ලගත්තේ නැහැ. පොඩ අල්ලගත්තා. ඉතින් මෙයා පොඩ කල්පනා කරන්න ගන්නවා. ඉතින් මනෝ දැන් ඉන්න මානසිකත්වය තමයි ඉන්නේ මෙතන. මනෝ විඤ්ඤාණය බුද්ධල භාවය. මම තමයි මෙහෙම කෙනෙක්. කියලා දැන් දාගත්ත දත්වලට අනුව ඇත්ත කරගෙන ඉන්නවා. ඉන්නේ මෙතන. දැන් ඊටම වේගෙන් මෙන්න මේ සිදුවෙන වේගය අපි කොහොමද වෙන්නේ? කොහොමද දැන් පුංචි කාලේදී මෙතන පේනවා, ඇහෙනවා දැන් මෙතන මනස හිසේදී
හිස් එකේ ලෝකේ හදාගත්තට පස්සේ ඇත්ත උනාට දැන් මම තමයි මේ කයේ ඉන්නේ මට තමයි පේන්නේ. මට තමයි ඇහෙන්නේ. මට තමයි දැනෙන්නේ. මම තමයි උස්ම ගන්න. මම තමයි කතා කරන්නේ. මම තමයි අතීතයේ හිටියේ. අනාගතයේ ගැන හිතන්නේ මම. කොහොමද දැන් ඊටම වේගින් කොහොමද මේක සිද්ධ වෙන්නේ? එතකොට දැන් අපිට තියෙන්නේ ස්ටෙප් 3යි. මෙතන කියනවා දැකීම කියලා. දැකීම මාත්‍රෙන් අවසන් වෙනවා. මෙතන පේනවා. යමක් පේනවා. මෙතන මමනේ දැන් මෙතන දැන් ඉන්නේ. මට පේනවා. ඇහිම ඇහෙනවා මට ඇහෙනවා. දැනීම දැනෙනවා මට දැනෙනවා. කුංචි ළමයට දැනෙනවා අපිට මට දැනෙනවා. එතකොට දැන් කොහොමද මේක වේගෙන් සිද්ධ වෙන්නේ? මොනවද ස්කන්ධ පංචමස්කන්ධ මේ මොහොතේ කොහොමද මේ සෙන්සර් පාරා ඉතාල වේගෙන් මේ මොහොත සජීවී වෙන්නේ? ඔන්න දැන් ඔක තමයි සම්පූර්ණ ලියන්න ඕනේ. එතකොට දැන් කල්පනා කරන්න ඕනේ මේ මොහොත කොහොමද වෙන්නේ කියන එක. එතකොට දැන් මේ මොහොතේ ඉන්න තැනම ඔය ප්‍රශ්න විසඳ ගන්න ඕනේ. පුංචි කාලේ අපි හිටියේ මෙතන. පේනවා, ඇහෙනවා, දැනෙනවා ටික සිද්ධ වෙනවා. මනස හිස තිබ්බේ. දැන් ඕක දැන් ආපස්සට අපේ ජීවිතේ ආපස්සට අතීතෙට යන්න ඕනේ. දැන් හොඳට කල්පනා කරන්න මව් කුසින් ඉපදිලා අවුරුදු 1 2 3 සාමාන්‍ය මොන්ටිසෝරි එහාට වගේ ඒ ගත කරපු ජීවිතේ කිසි දෙයක් මතක නැහැ. නැහැ. කිසිම රෙකෝඩ් එකක් නැහැ. ඇයි ඒවා මොකද තැම්පත් වෙලා නැත්තේ? මේ මනස තාම මම කියන ආත්ම සංඥාව නිර්මාණය නැත. මම කියන හැඟීම. මම හිතියනම් මේ අතීතයේ පුංචි කාලේ ඔක්කොම රෙකෝඩ් මතක් වෙනවා. ඒ යන්න බෑනේ දැන් මොන්ටිසෝරි එහාට මං හිටියද නැද්ද? දන්නේ නැහැ. ඡායාවක්වත් නැහැ. පොඩි අර සාමාන්‍ය දැඩිව යම් උපාදානයක් කරලා තිබුණ ඒක පොඩ්ඩක් මතක් වෙන්න පුළුවන් මොන්ටිසෝරින් එහාට. නැත්නම් ඒත් නැහැ. ඒ දැන් ඔයා ඉපදුනා කියලා ඇහුවොත් ඔයාට කවුද කිව්වේ? අම්මනේ කිව්වේ. හැබැයි ඔයා දැක්කේ නෑ මම කුසින් ඉලිටිනවා දැක්කේ දැන් මොකක්වත් නැහැ. ඔයාට කිව්වට පස්සේ ඔයා දැනගත්තා. ඒක දැන් අම්මගෙන් ඇහුවොත් අම්මා දන්නවද පුංචි කාලේ? අම්මා දන්නේ නැහැ. මේ ලෝකේ කිසිම සත්වෙක් දන්නේ නැහැ. උපදිනකොට උපදින සුභ. උපදින හැටි දන්නේ නැහැ. දැකලත් නැහැ. මරණය දකින්නෙත් නැහැ. බාන්තියේ මෙතන අපා තුනක් තියෙනවා. දකින්නේ කවුද? මමනේ දකින්නේ. පුංචි ළමයි කවුද? එයා දකින්නවද? ඒතර උපත මරණය කියන එකත් අපි මානසික දාගත්තා. දැම්මට පස්සේ තමයි ඇත්ත උනේ. අපි දන්නේ නැහැ දැන් මරණ උපදිනුනේ මම පුංචි කාලේ පුතුන් හිටියේ. ඒක දැන් මෙතන දැන් සම්පූර්ණයෙන් මේක ලියනකොට තමයි දෙන්නේ මේ කිය. උපදින හටගත් දැන කනවන්න බෑ. මම ඉපදිච්ච එකකුත් නැහැ මේක චේකුත් නැහැ. ඒක සංසාර උපේකෝ අනවතක්කෝ පුබ්බේ දැන් ඔන්න ඔය කතාව ලියවෙන්නේ බෑ. ඔක සම්පූර්ණයෙන්ම තේරුම් ගන්නවා මේක ලියනවා. ඇයි එහෙම ඉපදුනාද කියලා දෙන්නේ. එතකොට දැන් එහෙනම් දැන් අපේ ජීවිතේ මේ ගැටලු ලියන්න ඕනේ. පුංචි කාලේ ඉපදෙනකොට අවුරුදු 1 2 3 අවුරුදු 4 5 යනකම් කිසිම රෙකෝඩ් එකක් නැහැ. එහෙනම් දැන් සාමාන්‍ය මතක් වෙන්නේ මොන්ටිසෝරි මෙහාට. මොකද දැන් අද කියන්නේ මොන්ටිසෝරිට ආවේ. මොකද දැන් අද ඉන්නේ. ඉතින් හැම මතක නැහැ. උඹේ මොනවත් නැහැ. දැන් මම කියලා කෙනෙකුත් නැහැ, ලෝකෙකුත් නැහැ, මුකුත් නැහැ. කිසි මිනිස්සෙක්. හිස් ඉන්නේ. පේන වැහෙනව දැන්නවා. ඉතින් ඉන්නේ. පේන වැහෙනව දැන්න උඩ විතර. හොඳේ. හිස්සු තියෙන්නේ. එතකොට මේ හිස්සු තියෙන මනස මුලින්ම හදාගන්නේ මම කියන කෙනෙක්. දැන් හදාගන්න ඔබ වහන්සේට උදව් කරනවා. පුතේ ඔයාගේ තමයි මේ කන ඔයා, දිව ඔයාගේ. ඔයා සුදුයි කළු. ඔයාගේ තමයි මේ කය. කොහොමද දැන් ඔයාගේ මගේ පුතා ඔයාගේ ඔහොම කියලා සංඥා ඇහෙන්නේ මේ හිස්සු තියෙන මනස මේ ඇහැකිනක මනස හදෙන්න ඕන. මනෝමය. සලකුණු වෙන්න ඕන. දැන් හිස්සු මන හිස්සු තියෙන්නේ මනස හිස්සු තියෙන්නේ මුකුත් නැහැ තාම. එයාට මනසට පුළුවන් මේ එළියේ ඇති බවට නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. ඒක උපදිනකොට හැම සත්‍යකම තියෙන ස්වභාවය. ඒ කොහොමද පුංචි ළමයට මේ කියන වැඩක් නැහැ. පුංචි ළමයා මෙතන හිටියොත් පුංචි ළමයා මරනවා කියන්නේ මෙතන සාමාන්‍යයෙන් ඉපදිලා අවුරුදු 2 3ක් ගියම එයාත් උපදිනවා. ඇයි? එයා ඉන්නේ මෙතන. පේනවා යාම. එයා මේ පේන්නේ කොහොමද අවබෝධ කරන්න බෑ. ඇහෙනවා. ඇහෙන්නේ කොහොමද අවබෝධ කරන්න බෑ. දැනෙනවා. දැනෙන්නේ කොහොමද අවබෝධ කරන්න. එයාට බුද්ධියක් නැහැ. භාෂාවක් නැහැ. කෙලෙස් නැහැ. ජීවිත අවබෝධයක් නැහැ. බුදුන් වහන්සේ ඒ සිත පිළිවෙල විද්‍යාව ඇහෙන්න ඕනේ. ඒ ඔක්කොම වෙන්නේ බෑ. නැත්තම් එතකොට දැන් අපිට දැන් ඔක්කොම වෙලා තියෙන නිසා අපිට බුද්ධියක් තියෙනවා, අපේ ජීවිත අවබෝධයක් තියෙනවා. කල්පනා කරන්න පුළුවන් මම කවුද කියන එක පිළිබඳව. මේ මොහොත ගැඹුරින් ගවේෂණය කරන්න හැකියාවක් තියෙනවා, බුද්ධියක් තියෙනවා. එතකොට ඊට අදාළ හේතු සකස් වෙලා තියෙන සියල්ලම. එතකොට දැන් අපි නැවත දැන් අතීතයේ පුංචි කාලේ ජීවිතේ මේ මොහොතට බලාගෙන ආවේ කොහොමද කියන සම්පූර්ණ මුල කිව්ව ලියාගෙන එන්නේ. එතකොට බුදුන් වහන්සේ කියන්නේ අලුතෙන් ගයක් හදාගෙන ඉන්නවා. ගේ පදිංචි වෙලා නැහැ පුංචි කාලේ. ගේ හැදුවේ කවුද? පෙර ජීවිතේ මැරෙලා සිටින්නේ. මේ ගේ හැදුවේ. මේ කය හැදුවේ. එතකොට
හදාගෙන කන හදාගෙන දිව හදාගෙන කය හදාගෙන මනසුත් හදාගෙන ඒකෙල්ල ඉන්නවා. එයාට පේනවා ඇහෙනවා දැනෙනවා තාම එළියේ මට පේනවා මට ඇහෙනවා මට දැනෙනවා කියලා අදහසක් නැහැ. එයාට පේනවා කියන විද්‍යාමාන. මේ විඥානේ මවන එළිය තමයි පේන්නේ. මේ අනේ සෙන්ස් එක බෙදලා යනකොට මුංචි ළමයි අහුන සද්ද එළියෙන් තමයි ඇහුනේ. විඥානේ එළිය බර වෙනවා. පේනවා ඇහෙනවා දැනෙනවා. දිශාවට. ඒ ස්කන්ධෙ වේනෝනේ. රූප ස්කන්ධේ වේදනා සංඥා සංකාර විඥාන විඥානේ මවන එළිය තමයි පේන්නේ කියලා. එයාට තමයි පංච උපාදාන ස්කන්ධේ වෙලා නැහැ. ස්කන්ධයට. ඒක උතර බලන්න මේ ඒක දැන් අපි පේනව හැම ඒකයි මුකුත් තැවෙලා නැත්තේ මනස. හරි. එහෙනම් දැන් ඒක තමන්ගේ ජීවිතේම ඔප්පු කර ගන්න ඕනේ. මොන්ටිසෝරින් එහාට කිසියක් මතක නැහැ. දැන් ඉන්නේ හිස්. දැන් මම කියලා දෙනවා පුතේ ඔයාගේ තමයි මේ ඈ කන ඔයාගේ දිව ඔයාගේ ඔයා සුදුයි කළුයි. ඊට පස්සේ මේ එළිය කියන වර්ණ ටික කියලා දෙනවා මේ පුතේ නිල් පාට කොළ පාට ශබ්ද ටික කියලා දෙනවා රස ටික කියලා දෙනවා. කියලා දෙන්න මේ හිස් කියන මනසේ මම කියන කෙනා මුලින්ම හදා ගන්න මනෝ ඇහැ හදා ගන්නවා. දැන් මේ රූපේ මනෝමෙන් හදා ගන්නවා. ඇහැ හදා ගන්නවා, කන හදා ගන්නවා, දිව හදා ගන්නවා, කය හදා ගන්නවා. කන්නඩි ගහන කියලා බලනවා මේ ඉන්නේ මම නේද? අල්ලලා බලනවා මම නේද දැන් මගේ කයින් ඇල්ලුවි. ඕම යා දැඩිව මනෝමෙන් ඝන සංඥාව සලකුණා. ඒක මම ඉන හැංගීම ඇති. පස්සේ යට ටික දැන් මොන්ටිසෝරි දැම්මා එක වසර දෙක වසර යනකොට මගේ ආත්මය කියන හැඟීම පහළ වෙනවා. ටික ටික දැඩිව ගහන කරනවා. එයා නමකුත් දෙනවනේ දැන්. එයා තමයි කුමාර කියලා අපි දැන් නමකුත් දෙනවා මනස. එයා කුමාර. මම තමයි දැන් කුමාර. දැන් මම කියන කෙනා හදාගත්තා. ඇහැ හදවුවා, කන හදාගත්තා, දිව හදාගත්තා, කය හදාගත්තා, රූප ටික, ශබ්ද ටික, ගන්ධ රස ටික උකුම උපාදාන කරලා හදාගත්තා. හදාගෙන මනෝමය උන රූපය හදාගත්තා. මනෝමය ප්‍රතිබිම්බේ ඡායාව හදාගත්තා මනස. හදාගත්තා පස්සේ නමකුත් දෙනවා. ඔයා තමයි කුමාර. මම තමයි දැන් කුමාර. දැන් කුමාර තමයි කයි. කුමාරින්නේ මෙතන. ඒ පුජ්‍යල භාවය හදනවද? පුජ්‍යල මනෝභාවය හැදිලි ඉවරයි. එනකොට මනෝ විඥානෙ තිබ්බේ නැහැ. පේනවා ඇහෙනවා දැනෙනවා මනස හි මුකුත් දන්නේ නැහැ. මනෝ විඥානෙ එනකොට තිබ්බේ නැහැ. නෑ. ඒක මොඩිසෝලි ගහන මතක් වෙන්න බෑ. මොකක්වත් නැහැ මනෝ විඥානයක් නැහැ. හැදිච්ච එකක් තියෙනවා. හැදිච්ච මනෝභාවය. එතකොට දැන් උන කුමාර තමයි මේ කයින්. කුමාර මම කියලා කෙනෙක් ඉන්නවා මගේ අම්මා මගේ තාත්තා. දැන් එයාට කනහරා තොරතුරු ඇහෙන්නේ නැහැ. අම්මා තාත්තා අහස පොළොවේ රහ තාරකා තොරතුරු දත්ත බැලි වෙන්න එළිය ලෝකේ ඇත්ත වෙනවා. දැන් කවුද මේ ලෝකේ දකින්නේ? මම දකින්නේ. මට පේන්නේ. මට ඇහෙන්නේ. ඇයි ආයත ටික කොහොම හදාගත්තද මනෝමය? ඒ රූප නමකුත් දුන්න කුමාර. කුමාරට තමයි පේන්නේ. කුමාරට තමයි ඇහෙන්නේ. මට ඇහෙන්නේ මට දැනෙන්නේ. උදයි වේගෙන් දැන් මටනේ දැන් මේ මල් වාසික පේන්නේ. එයා කැමති නැහැ ඇලෙනවා ගැටෙනවා. මටනේ ඇහෙන්නේ. කැමති නැහැ ඇලෙනවා ගැටෙනවා. ඊටම මේකෙන් ඇලීම ගැටීමෙන් ඇති වෙනවා. ඉතින් ඇයි ඇලීම ගැටෙන්නේ? මටනේ පේන්නේ. දැන් අපි අවබෝධ කරගන්න මොහොය. ඇලීම ගැටීම නෙවෙයි. මොහොය. කොහොමද මට පේන්නේ? පුංචිල මට පේනවා. කොහොමද මට පේන්නේ? ඔන්නෝක තමයි ස්කන්ධ පංච උපාදාන ගැට ගැහිම වර්තමාන. ඊටම වේගෙන් සිද්ධ වෙන වර්තමාන. ඔතන කොට අරගෙන මේ විඥානයයි මනසයි කියන්නේ මනස කියන්නේ මේ විඥාණයෙන් හදලා ගන්න ස්වභාවයකට. නැත්තම් මනස කියන එක එතන මනස කියන එක ඒක තවඩක් පැහැදිලිවට තේරෙනවා. ඒක සම්පූර්ණයි. එතකොට මනස කියන එක ප්‍රකට නැහැ. ප්‍රකට වෙන්නේ සිතිවිලි උපදිනකොටද. ඒ තමයි උපදින ස්වභාවයද නැත්නම් ඒකක් සිතක්ද? එතකොට මනස කියන එක ඇවිල්ලා අපිට දැන් මේක මේ මොහොත ලියා ගන්න තමයි මේ මනස සිත විඥානි මනස මනෝ විඥානි දීලා තියෙන්නේ. මේකක්වත් ඇත්ත නෙමෙයි. තියෙනව නෙමෙයි. සංකල්පනේ. මොනවද වචන දීලා තිනවා මේ මොහොත ලියා ගන්න. මනස තියනවා කියලා කිව්වොත් කොහොම නිදහස් වෙන්නේ? බෑනේ කියලා මේවා අර එහෙම මොහොතේ වචන වලින් පණවීමක් කරගන්නවා මේ ස්වභාවය මෙහෙමයි කියන්නේ. හරියට. අපි ස්ටෙප් ටික ලියා ගන්න එපා. එතකොට දැන් මේ අපි දිහාවල විඥානය කියන්නේ මොනවාගේ මානසිකත්වය? පේනවා යාට. එළිය පේනවා කියන විද්‍යාමානයි. වෙන පේමේදී පුංචි ළමයට පෙනීම අවසන් වෙන්නේ නැහැ නේද? ඊට දැක්කා නතර වෙන්නේ බෑනේ. එහෙනම් මේ එතකොට දැන් එහෙනම් දැන් අපිට දැන් පේනවත් එක්ක හිතලා ඉවරයි. මේ හිතන මුළු මනස ප්‍රකට වෙලා ඉවරයි. දැන් පුංචි ළමයාගේ විඥාන ස්වභාවය වෙනකොට කැමැත්ත අකමැත්ත එනවනේ කොහොමද? නෑ. ඒකේ එහෙම ඉන්නේ නැහැ. එහෙම ඉන්නේ නැහැ. කැමැත්ත අකමැත්ත කියන එක අපිට දැන් දැඩිව ඉන්නේ නැහැ. යා මූලික ටික ස්වභාවය තියෙනවා දැන්. ඒකට අපිට මම කියන කෙනා හදාගත්ත දාන්න පොඩ ඇලීම ගැටීම නිර්මාණය වෙනවා. ඒක මේ පුංචි කාලේ එහෙම ඇලීම ගැටීම දැඩිව මනසින් බැසෙන්නේ නැහැ. සියුම්ම තියෙනවා. ඒක මට මතකයි ඕක දැන්
සොනද ඒවල පස්සේ තේරෙන්නේ අපි අර මහත් එක්ක හම්බුණා පුංචි ළමයි පුංචි කාලේ මේ බෙහෙත් දීලා ලොකු ඔපරේෂන් එකකට. දැන් එයා බෙහෙත් නිකන් බොනවා. වතුරත් ඕන හපල ගිහින් අදිත්ත බෙහෙත්. ඒ මනස ගුරුනානේ පුංචි කාලේ. ඒතුර එහෙම යානේ ගන්න තිත්තයි අමුර හැංගිලා ගන්න නැහැ. ඒතුර ඒක පුංචි කාලේ මොනවද මනස හැඩ ගැහෙන්නේ ඒ විදිහට හැඩ ගැහෙන්නේ. එහෙමයි මනස කියන ස්වභාවය. එතකොට දැන් ඒකට දැන් සොනස මුලින් හිටියේ පුංචි කාලේ මෙතන පේනවා හැනවා දැනෙනවා. මෙතනින් එහාට කිසි දෙයක් මතක නැහැ. ඇයි මනස හිස් මුකුත් නැහැ. සාතියක් ආගමක් කුලයක් මම කියලා කෙනෙක් මුකුත් නැහැ. ඒත් මේ හිස් දින මුලින්ම හදාගන්නේ මම කියන ආත්ම සංඥා. හැදුනට පස්සේ යන නමක් දෙනවා කුමාර. මම තමයි කුමාර. කුමාරට තමයි පේන්නේ. මට තමයි ඇහෙන්නේ. ඔන්න දැන් මොහොම දැන් ජීවිතේ තව තවත් තොරතුරු ඉගෙන ගත්තා, භාෂාව ඉගෙන ගත්තා. එක එක්කෙනා දත්ත කොච්චර ඉගෙන ගත්තද ඉගෙන ගත්ත තරමට යාට ලෝකේ ඇත්ත වෙනවා. එයා දන්න ප්‍රමාණය වැඩි වෙනවා. ඒතර යාට සිතිවිලි පහළ වේග සමට වැඩි වෙන්න පුළුවන්. දත්ත වැඩි වෙනවා කියන්නේ සිතිවිලි පහළ වැඩි වෙනවා. එතකොට මේ කොහොමද දැන් ජීවිතේ ගෙවාගෙන ආව මේ මොහොත වෙනකම්. ඒ කියන්නේ මේ මොහොතේ හොඳේ. මේ මොහොත සම්පූර්ණයෙන් ගැටි ලියන්න එපා. අන්තෝ ජටා බයි ජටා ඇතුලේ ගැටි එළියකට ඔක්කොම ගැටි ලියන්න ඕනේ. එතකොට දැන් මේ මොහොත හොඳට කල්පනා කරලා බලන්න. දැන් මෙතන චූටි ළමෙක් ආවොත් මෙතනින් මෙයාට ආරණ්‍යක ඉන්නවා මේ මල් වාසිකක් තියෙනවා මේ දහඳුරු වාසනමක් කිසිම අවබෝධයක් නැහැ. එයා පේනව එහෙනවා දැනෙනවා දඟලගෙන ඉන්නවා. එයාට තේරෙන්නේ නැහැ පේන්නේ මොනවද කියලා. ඇහෙන්නේ මොනවද? එයායි විඥානේ මවනවා ඒකේ තමයි පේන්නේ කියලා. ඉතින් අර දඟලනවා බලනවා අල්ලනවා කටේ දානවා. ඒ කියන්නේ තාම කයි පදිංචිලා නැහැ මම කියන හැඟීම නිර්මාණය වෙන්න එයා මෙතන තියෙන මෙතන යන ස්වභාවයට හැඩ ගැහෙන්න තීරෙන්නේ. ඒ දත්ත නැහැනේ. සලකුණුලා නැති නිසා මම කියන්නේ නැහැ. නෑ ඉතින් නැතුව හරි මෙතන ඉඳී. එයාට ප්‍රශ්නයක් නැහැ ඒක. එතකොට දැන් අපි දැන් මෙතන හැඩ ගැහෙන්න අපි දත්ත ගන්නවා අපි දැන් හැඩ ගැහිලා මෙතන තියෙන ස්වභාවයට. යන කොතනද එතන තියෙන ස්වභාවයට අපි දත්ත වලින් හැඩ ගැහෙනවා. එතකොට දැන් අපි දැන් ජීවිතේ ගෙවාන තරුණ කාලේ එක වයස් වල ගෙවාන මේ මොහොතට ගන්නවා. මේ මොහොත හොඳට ලියන්න ඕනේ දැන් මෙතන දැන් සාමාන්‍යසික අවුරුදු 25ක් කයට වුණාට කයටනේ අවුරුදු 25 කියන්නේ වෙන්නේ. එතකොට දැන් මනසට වයසක් නැහැ. මනස දැනුත් තියෙනවා පුංචි ළමයාගේ ලෙවල් එකක් තියෙනවා. මම ඉන්නවා කියන මානසිකත්වයක් තියෙනවා. ඔය දෙකින්ම අයින් වුණාට පස්සේ වර්තමානයේ අපි ගාව සත්‍යම ස්වභාවය තියෙනවා. මේ මොහොතේ. මොකද තමයි නිවන මේ මොහොතේ යථාර්ථය සම්මාදිට්ඨි නිවැරදි දකින නුවණ යථා ස්වභාවය මේ සියල්ලම ඔය ස්ටෙප් තුනම තියෙනවා. මම ඉන්නවා කියන දෘෂ්ටියක් තියෙනවා. පුංචි ළමයාගේ ලෙවල් එකක් තියෙනවා. ඒකෙන් එළියට පැනනට පස්සේ තියෙන ස්වභාවය තියෙනවා. දැන් අපිට මේ වේගය වැඩි නිසා මට මේ පේන්නේ. වේගය වැඩි නිසා ඇත්ත වෙනවා කියන්නේ. ඒ ඇත්ත වෙනා නිසා හැම මොහොතකම මානසික දුක. ඉදිරි පහළ වෙනවා. ඒක මොන තරහකින්ම හිටියත් හැම කෙනෙක්ම මානසික දුක. මොකද මානසික දුවවන්නේ මනස හිතවන්නේ සිතුවිලි පහළ කරන තමන් නුවණ නිසා. ඒක හිතෙනවා තමන් ක්‍රියාත්මක කරනවා කියන්නේ. ඒක තමයි මූලිකම. මේක ලියහගත්ත කෙනා තමයි දන්නේ මට නෙවෙයි සිතුවිලි පහළ වෙනවා. අවිද්‍යාව මුලාව හේතු කරගෙන තමයි සිතුවිලි පහළ වෙන්නේ. නැවත ආනන්ද ජීවිත ගෙවාන මේ මොහොතෙන් ආවා. දැන් මෙතන චූඩ ළමෙක් ආවොත් යාට පේනවා, ඇහෙනවා, දැනනවා විතරයි. දැන් සෝන්නාසර මොකද්ද හැමෝටම පේනවා තිබු මල් වාස. පේනවා තිබු බෝඩ් එක, ලයිට් එක, ෆෑන් එක. මෙතන හාමුදුරුවන්සලා ඉන්නවා. ඒක මට පේනවා, මට ඇහෙනවා, මට දැනෙනවා. මම තමයි දැන් මේ කුඩිය වාඩිලා ඉන්නේ. ඇත්ත වෙලා තියෙනවා. එතකොට දැන් මොනද දැන් මම ඉන්න මානසිකත්වයේ දෘෂ්ටි කඩනවද? සම්පූර්ණයෙන් වචන වලින් ඇයි මේ වචන තර්ක ගේන්නේ? ඉන්න මානසිකත්වය කුඩු කරන්නේ. කුඩු කළා ප්‍රශ්නයක් උත්තරෙන් මම කියනවා. ප්‍රශ්නේ ගේනවා ඒක උත්තරෙත් කියනවා. සමහර ඒ දෙකම තොනස සංසන්දනය කරලා ප්‍රශ්නේ කල්පනා කරනවා. තමයි තොනස උත්තරේ ගන්න කාලය නෙහින්ද මම මේ ප්‍රශ්නේ ඒකට දානවා. තොනසෙන් තේරෙනවා ප්‍රශ්න උත්තරේ මේක තමයි කියන්නේ. මටත් තිබ්බනේ පස්තික ප්‍රශ්න තමයි මමත් තොනසින් ප්‍රශ්න කරන්නේ. ඒකට උත්තර හම්බෙන්න බෑ. එතකොට දැන් මේ මොහොතේ කල්පනා කරලා බලන්න මේ මොහොතේ පේනවා ඇහෙනවා දැනනවා පුංචි ළමෙක් ආවොත් පේනවා ඇහෙනවා දැනනවා විතරයි. දැන් සෝන්නාසෙන් මට පේනවා මට ඇහෙනවා මට දැනෙනවා. හරිද? එතකොට දැන් මම කියනවා අතීත මතක තොරතුරු දැනුම මුකුත් භාවිත නොකර මේ මොහොතේ පේනවා. අතීත තොරතුරු කියන්න බෑ. දන්නේ නැහැ. එක වචනයෙන් දන්නේ නැහැ. හරි? පේනවා දන්නේ නැහැ. හරිනේ? දැන් මම මේ එළියට පන්නන්න බෑද? ඉන්නේ මෙතන ඇත්ත වෙලෙ ඉන්නේ මට පේන්නේ දැන් ඔය කඩාන යටින් දුම්. මම මුංජි ගාය අල්ලගෙන ලෝකේ අල්ලගත්ත විදිහට කිව්වා. දැන් ආයෙ යනවා එළියට. අනිත් පැත්තට. ඔව් කඩලා දාන්න. එතකොට දැන් ආයෙ අල්ලගෙන ඉන්නේ කුඩුකොල ඉතින් අරගෙන ඉන්නවා. බුද්ධිය අරගෙන බුද්ධියෙන් මෙහෙවන්න ලියහලිය ඉස්සරට එන්න. මොන දෙවිල කාරණා
දැන් මේ මොහොතේ ඇහෙන ශබ්ද වලට අතීත මතක මුකුත් ගැට ගන්නකොට මේ මොහොතේ ඇහෙන ශබ්ද මොකක්ද? දන්නේ. හරි. කෙලින්ම ස්ටෙප් එක වෙනස් වෙනවා. මෙතන වැටෙන්නේ. මෙතන වැටෙන්නේ. පුංචි ළමයි දන්නේ නැහැ. මම දන්නේ නැහැ. හරි. මේ මොහොතේ ඇහෙනවා දැනෙනවා. දැන් පුදුව වාඩිලා ඉන්නවා. තද ගතිය දැනෙනවා, සීතල දැනෙනවා. අතීත මතක මුකුත් ගැට ගන්නකොට මේ මොහොතේ දැනෙන්නේ මොනවද? දන්නේ නැහැ. හරි. එහෙනම් දැන් මේ මොහොතේ ඇහුවොත් අතීත මතක මුකුත් ගැට ගන්නකොට මේ මොහොතේ පේන ඇහෙන දැනෙන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. හරි. එහෙනම් දැන් මනසයි මනෝවිඤ්ඤාණය දෙන්න හැරුණා. ඒ දෙන්න ගේම ගහන්නේ නැහැ. මනසින් සංඥා උපදිනවා, ඇත්ත කරනවා, සිතුවිල්ලක් උපදිනවා, ඇත්ත වෙනවා, අති එළියට විදිනවා. මන් දැක්ක බෑන්නේ. අර සිතුවිල්ලක විදිනවා බාහිර ඇත්ත කරගෙන. ඒත් මේක වේගය වැඩිනේ. දැන් මනසයි මනෝවිඤ්ඤාණ අතහැරි ගම, හැරුණු ගම. පේනවා විතරයි. හිතන්න බෑ. දැන් හිතෙන්නේ මොනවාද? අතීත තොරතුරු අහන. මේ බුද්ධිය මෙහෙවන්න වචන වලට. අතීත තොරතුරු වල දැන් මේ මල්වාසී කියලා කියන්නේ. ඔව්. අතීත නෑ. අතීත කියන්නේ කවුද අහගත්තේ? ඊයේ කවුද? ඊයේ දැන් වර්තමාන අතීතයකට ගෙන්නේ. ගියවුත් අතීතයකට ගෙන්නේ. ඉරිස අතීතයකට ගෙන්නේ. ඉරිස අඳුර එක වසරක් ගියා. මොන්සරුත් ගියා. දැන් අද නිකන් වර්තමානයකට ගෙන්නේ මොකද්ද? අතීත. අතීත. හරිනේ. එහෙනම් දැන් මේ මොහොත මේ සෙන්සර් පහටම ඇත්ත කලකට ගහන්නේ අතීතේ. අතීතය අතහැරියා. මේ මොහොතේ පේන්නේ මොකද්ද? ඇහෙන්නේ මොකද්ද? දන්නේ නැහැ. හරිනේ? දන්නේ. දෙවෙනි කාරණා. මේ මොහොත තමන් කවුද? තමන්ගේ පුද්ගලික ජීවිතේ පිළිබඳව පැහැදිලි කරන්න භාෂාව ඕන. පුංචි ළම භාෂාව මනසට දැම්මට පස්සේ තමයි මම කියන කෙනා හැදුවට පස්සේ මම කවුද කියලා විස්තර කරන්න ඕන. මම කියනවා දැන් භාෂාව අතහැරියා. භාෂාවේ මනස දාගත්තේ නැහැ. භාෂාව අතහැරියා මේ මොකද මම කවුද? කියන්නේ දන්නේ නැහැ. දන්නේ නැහැ. එහෙනම් ආයෙත් වෙන්නේ මොකද්ද මෙතනද? භාෂාව අතහැරියා, තොරතුරු අතහැරියා, ඔක්කොම අතහැරියා. මෙතන වෙන්නේ පේනවා, ඇහෙනවා, දැනනවා විතරයි මනස හිස්. මනස හිසුනේ. දැන් අතීතයක් නැහැ, භාෂාවක් නැහැ, ඔක්කොම තොරතුරු අතීත තොරතුරු මතක සංඥා අතහැරියා. පේනවා, ඇහෙනවා, දැනනවා විතරයි. දැන් මුදල කල්පනා කරන්න මේ මොහොතේ පේනවා මේ පහට සිහිය වැඩි කරන්න. පහට සිහිය වැඩි සම්පූර්ණ ගැටේ ලියනවා. මේ පහට සිහිය වැඩි කරන්න පේනවා, ඇහෙනවා, දැනෙනවා, උස්ම දැනෙනවා, ඔය ටික සිද්ධ වෙනවා. හැබැයි දැන් සිතුවිලි පහළ වෙන්න පුළුවන්. වර්තමානයේ රැවටුණු නිසා අතීතයේ අවුරුදු 25ක් රැවටුණා. ඒ රැවටිච්ච මතක අතීත රැවටීම් මුලාව හේතු වෙන සිතුවිලි පහළ වෙන්න පුළුවන්. ඒක දැන් ඒක තමයි මූලකම රැවටීම මුලාව. දැන් මුලාවට ඇබ්බැහි වෙලා ඉන්නේ. දැන් මම ඇබ්බැහිවීම තමයි මුලාව තමයි පින්නම සම්පූර්ණ ලියන්නේ මුලාව. දැන් අතීතේ වැඩිපුරනේ අතීතේ රැවටීමක් විතරයි දැනුත් රැවටීමක් වෙලා තියෙන්නේ. දැන් මෙහෙම මොකද අතීතේ තොරතුරු මතක භාෂාව උකට ගන්නතු මේ මොකද පේන ඇහෙන දැනෙන දෙයට සිහිය වැඩි කරන්නේ. එතන මෙන්න මේ ස්වභාවය සිද්ධ වෙනවා. පේනවා ඇහෙනවා දැනෙනවා කියන ඔක්කොම එකපාර මේ හයටම එකපාරම ගෝචර වෙන්නේ නැහැ. පේනකොට ඇහෙන්නේ, ඇහෙනකොට දැනෙන්නේ. මොකද මේ පහටම එකපාර මේ සෙන්සර් පහටම මේ දැන් ආයතන පහටම රූප ශබ්ද ගන්ධ ගෝචර වුණොත් එයාට පහෙම එකපාර මේ මොකද්ද වෙන්නේ කියලා හිතාගන්න බෑ. ඒ පහටම දැන් එකපාර දැනගන්න බෑනේ විඥානේ. එක මොහොතක විඥාණයට පුළුවන් එක දෙයක් දැනගන්න. මෙයා දැනගන්න මේක මැරිලා. හරිනේ? විඥානේ පහම දැන් පහේ මැලෙන්නේ පහම මේක මේ ගලපගන්නේ මොකද්ද වෙන්නේ කියලා මෙතන. උදේම වුනේ එහෙම දෙන්නේ. එහෙනම් එක මොහොතක එක මෙන්න මේ ක්‍රියාවලිය විදිලා කියලා විඥානේ මවනවා එළිය තමයි පේන්නේ. මෙතන කියා ඇයි කණේ ක්‍රියාවලිය විදිලා කියලා පුංචිලා බැවුනවා සද්ද ඇහුණා කියලා. එක මොහොතක ආයතනෙක පුළුවන් එක දෙයක් බාහිරේ දැනගැනීම. හරිනේ? එහෙනම් දැන් මේ මොහොතේ පහට අවදුනාම අතීත මතක සංඥා මුකුත් ගැට ගන්න තුරු. පේනවා, ඇහෙනවා, දැනෙනවා වේගින් අවසන් වෙනවා. වෙයි දැන් ප්‍රශ්නයක් තියෙනවා පේනවා. ඇත්ත වෙනවා. ඇහෙනවා, ඇත්ත වෙනවා. සිවුම මම ඉන්නවා තුන. දැන් අතීතයකට ගන්න යන්නේ. දැන් මුදල කල්පනා කරන දැන් අවුරුදු 27යිද? 30යි. දැන් 30 ජීවත් වුණා. මුදල කල්පනා කරන්න. මොන්ටිසෝරියෙන් අවුරුදු 4ක් 5ක් අයින් කරන්න. මතක නැහැ හිතන්නේ නැද්ද කියලා. දැන් මම අහනවා අවුරුදු 27ක් ජීවත් වුණා 5ක් අයින් කරොත් 22යි කියලා දාන්න. 30යි නම් 25යි. 25 ජීවත් වුණා 25 නේද අපි හිතුවේම මේ එළියේ තියෙනවා තමයි දැක්කේ කියලා. දැන් හොඳට තමයි මේ දැන් ඉන්නේ මෙතන හොඳේ. මෙතන ඉන්නේ හොඳේ විඥාන. ඔව්. දැන් මෙතන ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා මම ප්‍රශ්න කරනවා. උත්තර දෙනවා. පොඩ්ඩක් බුද්ධිය මෙහෙවන්න. දැන් මෙතන කල්පනා කරා මෙතන මේක දැන් මෙතනින් එහාට බුද්ධිලවට කියලා වෙන්නේ නැහැ. භාෂාවක් බුද්ධියක් නෑ. ඔව්. අපිට කියන්න පුළුවන්. භාෂාවක් තියෙනවා, බුද්ධියක් තියෙනවා, ගවේෂණය කරන්න පුළුවන්. කොහොමද හිතෙන්නේ? හිතෙන්න කලින් අපි හිතේ මානසිකත්වය මොකද්ද?
ඔක්කොම ලියවෙන්න බෑ. දැන් අපිට පුළුවන් බුද්ධිය මේවන්න. වචන හරහා වචනයෙන් අපි දිහා බලලා ලියනවා. කොහොමද මේක වෙන්නේ? උන්වහන්සේ සමීකරණ ටික පෙන්නලා තියෙනවා. සමීකරණ වලින් ලියනවා වර්තමාන. කොහොමද වෙන්නේ කියලා. එතකොට දැන් මේ අවුරුදු 25ක ජීවත් වුණා පහ කිරියද නැද්ද කියලා දන්නේ නැහැ. දැන් කල්පනා කරලා බලන්න මේ මස්සයෙන් අහන්න බුද්ධිය විතරයි අහන්න ඕනේ අතීත මුක්කට ගහන්න එපා. මස්සයෙන් අහන්න මේ මස්සය කිව්වද මෙතන මේ මල් වාසිකක් තියෙනවා කියලා. නෑ කිව්වේ නැහැ. එතකොට මේ එළියේ භෞතික මෙන්න මේ මල් වාසික කිව්වද මල් වාසික කියලා. නෑ කිව්වා නෑ. කන කිව්වද මේ කතා කරන්නේ හාමුදුරුවෝ ආශ්‍රමයක් කියලා. නෑ කිව්වේ නෑ. ශබ්ද කිව්වද මේ ශබ්ද කිව්ව නෑ. දැන් වාඩි වෙන කය කියලාද මං ඉන්නේ පුටු උඩ කියලා. නෑ කය කියන්නේ. පුටුව කිව්වද? ඒත් නෑ. එතකොට එහෙනම් මේ මොහොතේ අපි දෙන්නට මරණයටපත් වෙන්න වෙනවා. මැරෙලා එක්කෙනෙක් කියලා අහනවා. ඔය අවුරුදු 25ක් 30ක් ජීවත් වුණා. උන්ති කාලේ මතක නැහැ. අවුරුදු දෙක තුනක්. දැන් හිටිය අවුරුදු 25ක්. ඔයා හිතනවා ඇත්තටම මම මනුස්ස ලෝකේ ජීවත් වුණේ කියලා. මම ඔයාගේ ප්‍රශ්න කරනවා මේ මොහොතේ වර්තමානයේ පේන ඇහෙන දැනෙන දෙයට අතීත මතක තුරුකට ගහන්න එපා. මොකක්ද? අතීත මතක තුරු සංඥාකට ගහන්නේ මේ මොහොතේ පේන ඇහෙන දැනෙන දේ මොකක්ද කියලා අහුවොත් දන්නේ නැහැ. ඉතින් මම ආයෙ ප්‍රශ්න කරනවා දැන් ඔයාලට ඇත්තටම හිතනවා මනුස්ස ලෝකේ ජීවත් වෙන්නේ පේන ඇහෙන දේ ඇත්තක් කියලා හිතනවා. මම අහුවා එහෙනම් මේ ඇහැ කිව්වද මේ එළියේ තියෙන මේ එළිය මල් වාසයක් තියෙනවා කියලා. ඇහැ කිව්වේ නැහැ. කන කිව්වෙත් නැහැ. දිව කිව්වෙත් නැහැ. නහය කිව්වෙත් නැහැ. ශරීරය. රූප මේ එළියේ තියෙන භෞතික රූප කිව්වෙත් නැහැ. ශබ්ද කිව්වෙත් නැහැ. රස කිව්වෙත් නැහැ. ගන්ධ කිව්වෙත් නැහැ. මුකුත් කියලා නැහැ. දැන් ඒකට අපි දැන් ඇහැ රූප කන ශබ්ද දිව රස කය පහස කිව්වේ නැත්තම් මේ මොහොතේ හිතන ඔක්කොම අතීත තොරතුරු මතක සංඥා වලින් නම් මේ මොහොත ගැට ගහලා ඇත්ත කළා මවලා කරලා සජීවී කළා එළිය පෙන්නන්නේ. අතීතෙත් අතහැරියා. ඇහැ රූප ගැන කතා කරලා නැහැ ඒගොල්ලෝ මොකක් කියලා නැහැ. එතකොට දැන් මේ මොහොතේ අපි හිතනවනේ දැන්. හිතන ලෝකේ කොයි ලෝකෙටද ආйти? දැන් හිතනවනේ දැන් ඉතින් වෙලා තියෙන්නේ දැන් අතර බලන්න බෑනේ. හිතෙනවා ඉවරයක් නැහැ. හිතෙන ලෝකේ කොයි ලෝකෙටද ආйти? දැන් එළියට ආйти නැහැ. ඇතුළට ආйти නැහැ. දැන් කොයි ලෝකෙටද ආйти? මේ වෙලාවට නෑ මනෝ පුබ්බං ගමා ධම්මා මනෝ සිතා මනෝමෙන්ම තමයි මේ මොහොත ක්ෂණික නිර්මාණය කරන්නේ. මනස කියව එක කියන්නේ. ඔව්. එතකොට දැන් තියෙන එකක් නෙමෙයි මනස කියන එකක්. මනෝ විඥානිකක් තියෙන එකක් නෙමෙයි. ක්ෂණික අර රැවටීම පුරුද්ද හැබැයි හේතු කරගෙන මේ මොහොත එකපාර ඇසහරා සෙන්ස් එක හරහා වේගෙන් ඒ අතීත ටික නැත්තම් ඒක නිර්මාණය වෙන්න බෑ. ඔව් දැන් මම ඒක කියන්නේ අතීතේ බොරුවක් කියලා දැන් මේ මොහොතේ ඇහැ රූප කියලාත් නෑ බොරුවක් කියනවා. හැබැයි ඒ දැන් හිතනවා කොහොමද දැන්? ඒතර දැන් ඒතර දැන් ඒත් හිතනවනේ දැන්. දැන් මම කිව්වට හිතනවනේ දැන්. හිතන ලෝක දැන් තරකින් කල්පනා කරලා බලු බොරුවක් දැන් අපි ඉන්නේ මේ මොහොතේ. එතකොට දැන් මම කිව්වා ඒත් දැන් අපිට හිතෙනවා. හිතන ලෝකේ කොයි ලෝකෙටද ආйти කියලා මම කිව්වා. මනෝනි මනෝ බුබ්බං කර ගාතාව ගැලපෙන්න බෑ දැන්. එතකොට මේ න්‍යාය වල ගැලපෙන්න බෑ කොහෙන් හරි. ඒකට හරියට ඉන්න බෑ උත්තරේ මේවා තමයි මනෝ බුබ්බං මනෝමින් හැදෙන්නේ. ඊතරද විදියට තමයි කර්ම රැස් වෙන්නේ. ඒක කාය කර්ම වචී කර්ම මනෝ කර්ම රැස් වෙන්නේ මනස භාවිත කරන්න බෑ. ඒක දැන් මේක ඔක්කොම දැන් හිතන්න ඕනි වටාපත කියන. කය ක්‍රියාත්මක කරන්න. ඒ හිතන්න බෑ. කය ක්‍රියාත්මක තමයි කාය චේතනා පහළ වෙන්න බෑ වටාපත අල්ලන්න ඕනි කියලා. ඒක මම වටාපත ගේන්න කියලා කටින් කියන්නේ බෑ. ඒක ඔක්කොම මානසික ක්‍රියාත්මක නමුලින්. ඒතුල හැම මොහොතකම මේ බබයක් වූ කය ඇතුළේ මනෝමය හිස් අවකාශය. ඔය බබයක් වූ කය ඇතුළේ හිස් අවකාශ ධාතුව තමයි මේ මනෝභාවය වැඩ කරන්නේ. මේකට ස්නායු ටික බලපානවා, සෙන්සර් ටික බලපානවා, පෙර ආයුෂ කර්මයේ උඩ ටික බලපානවා. ඒ ඔක්කොම බලපාලා ඔක්කොම මේක නිකන් ප්‍රොසෙස් එක දැන් සම්පූර්ණයෙන් වැඩ කරනවා නේ. අපිට ඕනේ දැන් මේ රැවටීම අවබෝධ කරගන්න විතරයි. අවිද්‍යාව. සිස්ටම් එක මැරෙනවා සිස්ටම් එක හැදිලා තියෙන්නේ. අපිට මේ සිස්ටම් එකෙන් අයින් වෙන්න. මනෝමය සිස්ටම් එක. ඒක වැඩ කරන්නේ අපි නෙමෙයි. එයා වැඩ කරලා අවුල නොකරොත් එයා නැවත සිස්ටම් එක හදාගෙන ඉන්නේ යන්නේ. ඊළඟට හදාගෙන ඉන්නේ දැමුත් හැදෙනවා. ස්ථිර පහල වෙනවා. එතකොට දැන් මොකද කිව්වේ මේ මොහොත පේනවා ඇහෙනවා දැනනවා විතරයි. අතීත මතක තුරුතුරු නිකුත් සංඥා භාවිත නොකර පේනවා ඇහෙනවා දැනනවා විතරයි. ඇහැ රූප කියලා නැහැ, කන ශබ්ද කියලා නැහැ, දිව රස කාය පහස කියලා නැහැ. එහෙනම් දැන් ප්‍රශ්නයක් තියෙනවා. ඔව් මනෝභාවයක් තමයි ඉතිරි පහළන්නේ මට නෙවෙයි, පහළ කරන්නේත් මම නෙවෙයි,
එහෙනම් දැන් මේ සියල්ල නිර්මාණය කරේ ඇයි? වර්තමානයේ හරියට මේ පෙනීම ඇහිීම ඇස ඉන්ද්‍රිය කන ඉන්ද්‍රිය දිව ඉන්ද්‍රිය කය ඉන්ද්‍රිය මේ ඉන්ද්‍රිය ක්‍රියාවලිය යථාභූතය යථාර්ථය කියන අවබෝධයක් නැති නිසා තමයි මේ මානසිකව සිතිවිලි පරම්පරාව පැවැත්ම හැදලා තියෙන්නේ. ක්‍රියාවලියම අවබෝධ නැති නිසා. ඔව් ක්‍රියාවලියම අවබෝධ නැති නිසා මේ පටිසම්පන්නව මේ ඊටා වේගින් ක්‍රියාවලිය ගැන අවබෝධයක් නැති නිසා තමයි මේක වේගින් වෙන්නේ. එහෙනම් දැන් ඔබ අන්තර ප්‍රශ්නයක් එනවා. මෙතන ඉන්නේ දැන්. කොහොමද පේන්නේ? කොහොමද ඇහෙන්නේ? කොහොමද දැනෙන්නේ? ඔන්න දැන් තියෙන ගවේෂණේ පේන්නේ ඇහෙන්නේ දැනෙන්නේ කොහොමද කියලා ගවේෂණය කරනවා. දැන් ඉන්නේ මෙතන උන් මම උදව් කරනවා. එතකොට දැන් හොඳට කොන්ද කෙලින් තියාගන්න. කෙලින් තියාගෙන මේ ඉස්සර හොඳට ફોකස් කරන්න එළියට. එතකොට දැන් වෙන ඉන්දියන් ගැන අවධානය යොමු කරන්න එපා. මම මේ වෙලාවේ කතා කරන්නේ ඇසේ ඉන්ද්‍රිය ගැන විතරයි. දැන් ඉස්සර බලහිරු පිටිපස්ස පේන්නේ නැහැ. එතකොට දැන් අපි ඇයි ඉස්සර බලහිරු පිටිපස්ස පේන්නේ නැහැ? ඉස්සර බලහිරුත් එහෙම තමන්ගේ ශරීරයෙන් ඉස්සරහට සම්පූර්ණයෙන් මේ භාගයක් තමයි සම්පූර්ණයෙන් අපේ ඇසට විද්‍යාමාන වෙන්නේ. හැබැයි ඔන්න දැන් ඇස කියන ඉන්ද්‍රිය හොඳට පැහැදිලි කරනවා ඇසට සිහිය වැඩි කරගන්න. දැන් ඉන්නේ කොතනද පේනවා කියන මානසිකත්වය. පේනවා කියන මානසිකත්වය අභිනව යන්න ඕන. මෙතෙන් එන්න ඕන. බුද්ධිය තමයි මෙතන ස්පර්ශ කරන්න තියෙන්නේ. සිහිය ඕනේ. සිහිය ફોකස් කරනවා හරියට බුද්ධියෙන් වචන වලින් පෙරලා ඇසී කතාව තේරුම. අන්න තේරුම වල යදේම. ඇස් පෙනීමෙන් අවසන් වෙනා තමයි පේන්නේ. එතරම් මෙතරම් මේකේ වැඩි නිසා තමයි එළියමක් පේනවා කියන එක ඇත්ත වෙන්නේ. හරිද? මම දැන් ඉන්නේ පේනවා කියන තැන මම දැන් ඇස ගැන පැහැදිලි කරනවා හොඳට ඇහැගෙන ඇහි විද්‍යාව ඇසේ කියාවලිය ඇසේ හේතුඵල දහම සම්පූර්ණයෙන් ලියනවා. ලියනකොට ඊට අදාළ බුද්ධිය මෙහෙම ඇසේ විද්‍යාව ඇසේ පෙනීමටම පවරීම වෙනවා. මොකද ඇසේ කියාවලිය අවසන් වෙනා තමයි මනෝමයෙන් හිතන්නේ. පේනදී හිතන දේ අයිති නැහැ කියන එක ඔප්පු වෙනවා. පෙනීම මෙතන බිඳිලා ගිහිල්ලා තමයි මනෝමයෙන් මෙහෙන් හැදෙන්නේ. මෙයා තමයි ඉතින් එළියටම ගැට ගහන්නේ. ඔය process එක ලියන්න. ඒක සම්පූර්ණයෙන් එතකොට දැන් පේනවා කියන මානසිකත්වයේ තියෙන්නේ. මුකුත් කල්පනා කරන්න එපා අතීතයට යන්න එපා අනාගතයට යන්න එපා. පේනවා කියන මානසිකත්වයේ පිටවල ගවේෂණය කරන්න ඕනේ. පේන්නේ මෙහෙමයි. දැන් ඉස්සර බලහිටු පිටිපස්ස පේන්නේ නැහැ. ඉස්සර බලහිටු තමන්ගේ ශරීරය පේන්නේ නැහැ. ඉස්සර බලහිටු මේ දෙපැත්තම තියෙන සම්පූර්ණ එකපාර බලන්න බෑ. ඇයි මම එහෙම කියන්නේ බලන්න බෑ කියලා කියන්නේ? මේ සිත කියන ශක්තිය දැනට භෞතික විද්‍යාවෙන් කිසිම උපකරණයක් හොයාගන්නේ නැහැ. මේ සිත කියන ශක්තිය කොහේ කොච්චර ලොකුයිද ඒ මැෂින් එකට අහු වෙන්නේ නැහැ. එච්චර සියුම් ශක්ති විශේෂයි. ඒත් මේ ශක්ති විශේෂිතා වේගයෙන් ඇස ඉන්ද්‍රිය, කන ඉන්ද්‍රිය, දිව ඉන්ද්‍රිය, කය ඉන්ද්‍රිය. කයේ සිත් පහළ වෙන්නේ නැත්තේ කෙස්වල, ලොම්වල, නියපොතුවල, දත්වල. මැරිච්ච හැමේ නැතුව. අනිත් සෑම දෙයකම මේ සිත කියන ශක්තිය ඉපදෙනවා. ඊට වේගින් මේ සිත ඉපදින්න මැරෙනවා. හොඳද? ඒ වේගින් මේ ඉන්ද්‍රිය ක්‍රියාවලිය හේතුඵල ධර්මතාවයන් වැඩ කරනවා. ඒක ස්වභාවිකව අපේ ජීවිතේ විපාක කය වැඩ විපාක. එතකොට දැන් අපි ඉන්නේ දැන් මනෝ කය. එතකොට දැන් ඇසගෙන කල්පනා කරන්න දැන් ඉස්සර බලහින් පිටිපස්ස පේන්නේ. ඉස්සර බලහින් මේ දෙපැත්ත දිනනවද දැන්? හොඳට දැන් මං කිව්වා මේ ඇස් දෙකක් තිබ්බට මේ ඇස් දෙකේම සිත එකපාරක් පහළ වෙන්නේ නැහැ. දැන් ඉන්නේ පේනවා කියන තැන. හැබැයි බුද්ධිය වැඩි කරලා ඇහැදියා බලනකොට තමයි ඇසේ විද්‍යාව පේන්න ගන්නේ. ඇහැට කොහොමද? අතීත මතක කොම්පියුටර් ගැට ගහන්න එපා. ඇහැගෙන මම කියනවා පැහැදිලි කරනවා කල්පනා කරලා බලනවා. එහෙමද වෙන්නේ? එහෙමද වෙන්නේ? ඔප්පු වෙන්න ඕන Tamanටම ප්‍රත්‍යක්ෂ ඒ ගෝචර වෙන්න ඕනේ ඒ ස්වභාවය මේකයි කියන්නේ. ඒකෝට දැන් මේ ඇහැ වැඩ කරන්නේ මෙහෙමයි. මේ ඇස තියෙනවා. ඇස වැඩ කරන්නේ ආයුෂත් කර්මයක් හේතු කරගෙන මේ ඉන්ද්‍රිය කියලා වැඩ. සෙන්සර් ටික වැඩ. ඒක සෙන්සර් එක වැඩ කරන්නේ නැහැ මේක. මේක වැඩ කරන්නේ හේතුඵල ධර්මයට අනුව. හේතුඵල ධර්මයට අනුව. එතකොට පේන්නේ කොහොමද? ආලෝකයේ හේතු කරගෙන ආලෝකයේ ක්ෂණයක් පවතින්නේ ඉරේ ඉඳලා පොළොට වැටෙන්නත් ඒ තප්පර ගණනක් යනවා. ඒකත් ආලෝකයේ ක්ෂණයක් පවතින්නේ නැහැ. එහෙනම් මේ භෞතික ලෝකේ ඔන්න දැන් හේතු ටික බලන්න එපා. හේතු ටික මොකද මේ රූපේ ආලෝක ක්ෂණයක් පවතින්නේ ආලෝකය බිඳියක්. ඉතින් මේ භෞතික වර්ණ ඡායාව මේ රූපේ මේ රූප හැම මොහොතම පෙවුනට මේවා රූප කලාප ක්ෂණයක් පාද වර්ණය වෙනස් වෙනවා. ඒකත් ඇත්ත නෙවෙයි. එහෙනම් වර්ණය ක්ෂණයක් පවතින්නේ නැහැ. ඇස මේ මස් මේකට කනබුන ආහාරයෙන් වැඩ කරන්නේ එනවා අවශ්‍ය නිසා මේ කය වැඩ කරනවා ආයුෂත් කර්මයක් හේතු කරන කනබුන ආහාරයෙන් මේක වැඩ කරනවා. ඒක මේකත් ක්ෂණයක්ව මේ ඇහැව පවතින්නේ නැහැ. එහෙනම් මේ ඔක්කොම හේතුක මොකද්ද හැම මොහොතක් පාසා බිඳිනවා. හරිද? අන්න දැන් ඇසත් රූපයක් ආලෝකයක් හේතු කරගෙන අපි මේ ඇස් දෙක ඇතුළේ තියෙන කණ්ණාඩි කියන ඔබේ පාලි කියන්නේ ප්‍රසාදය. ඒ ප්‍රසාදයේ උපදන් වෙන්නේ අපේ ලේ ධාතු ආහාර ජීවන වල ලේ ධාතු උරාගත්තට පස්සේ ලේ ධාතුගේ ශක්තියට අනුව ලේ ධාතු රත් වෙනවනේ. රත් වෙනකොට තමයි මේ සිවියන් උපනැන්නේ.
තියෙනවා නෙමෙයි මේ ප්‍රසාදය. කණ්ණාඩි තියෙනවා කියලා ගන්න බෑ. ඒකත් හේතු නිසා එවලට එවලට විද්‍යාමානව මේ අර මේ කණ්ණාඩි උපේ හැදෙනවා ආය අඩු වෙනවා නැති වෙනවා එකක් තියෙනවා නෙමෙයි. ඊට පස්සේ මේ හේතු කරගෙන වර්ණ ඡායාව ඇත්තකට වැටෙනවා. ඔන්න කණ්ණාඩිය නේ කොහොමද? කණ්ණාඩිය උපමාව ගත්තම හරි. කණ්ණාඩි මෙහෙම ගෙනත් දුක දුර ළඟ ඔක්කොම පේනවනේ පේනවා. ඒක දැන් අපේ ඇස් දෙකටත් එහෙම. එහෙනම් දැන් ඇස් දෙක කණ්ණාඩිය. ඒක උඩ චිත්තකේ ශක්තිය පහළ වෙන්නේ ඇස් දෙකේම නෙමෙයි එකක. මොනද ඔප්පු කරලා අත මෙහෙම තියාගන්න. අත මෙහෙම තියාගන්න හොඳට මං කියන්නේ ඇහැදියා බලමු. ඇහැදියා බලාගෙන කල්පනා කරන්න. ඇස තියෙනවා ආලෝකය තියෙනවා ඇස් දෙක ප්‍රතිබිම්බ ඇත්ත තියෙනවා. එතකොට දැන් මේ පැත්ත බලලා ඉතින් මේ පැත්ත පේන්නේ නැහැ. මං කියනවා මේ පැත්ත බලලා ඉඳලා මේ පුංචි ළමයාගේ රූපය විතර බලන්න. අතීත මතක තුරුරු ගැට ගන්න එපා මං කියන දේ විතරයි කල්පනා කරන්න ඕන. පුංචි ළමයාගේ මේ ඇහැදියා බලයිදු පේන්නේ නැහැ. ඇස තියෙනවා ආලෝක තියෙනවා ඇහැට ප්‍රතිබිම්බ ඇట్లా තියෙනවා. සිත උපදින්න බෑ. සිත ඇස මත තියෙන කණ්ණාඩියේ කියන සිවිය මත ප්‍රසාදිත සිත උපදිනකොට ආලෝක ධාතු හරහා එළියට ફોකස් වෙනවා. ඒක සම්පූර්ණ මේ පැනල් එක ફોකස් වෙන්නේ නැහැ යාට. එයාට පුංචි පොයින්ට් එකක් තමයි එතකොට දැක්කේ මේ එළිය බැලක නෙමෙයි. ඇහැට වැටලා ඇසේ කණ්ණාඩිය මත වැටෙන ප්‍රතිබිම්බේ මත උඩ සිත ඉදිලා සිතට ආලෝක ධාතු හරහා තමයි ફોකස් වෙන්නේ. ආලෝක ධාතුවෙන් තමයි එළියට ફોකස් කරන්නේ. හරිනේ? එතකොට දැන් ඔතන දැකීම ඒ දකින්නවත් එක දැන් මාව දකින්නවනේ. දකින්නවනේ මාව. ඒක දැන් මේ ඇහැ දැකලා මෙහෙට ඇහැ මාව වෙනකොටම එතන පෙනීම එතන අවසන් වෙනවා. ඊට තමයි වෙන රූපයක් දකින්න. එතකොට දැන් ඇස් දෙකක් තිබ්බට ඇස් දෙකකින් සිත උපදින්නේ නැහැ. එක මොහොතේ එක සිතයි උපදින්නේ. ඒක තමයි මේ පැත්ත දැන් අත මෙහෙම තිබු මේ පැත්ත බලුවොත් මේ පැත්ත පේන්නේ නැහැ. මේ පැත්ත සම්පූර්ණයෙන් එකපාර ફોකස් කරන්න බෑ. ඒතර මේ පැත්ත මේ අකුරු දිහා බැලුවොත් මේ අකුරු පේන්නේ නැහැ. ප්‍රතිබිම්බ වැටලා තියෙනවා. සිත උපදින්න බෑ. උදන් මේ සිත මේ මෙතන දිහා බලන ඉඳලා කෙලින්ම මෙතනට බෙල්ල හරවන්න බෑ. ආයෙ මනසට යන්න බෑ. ආයෙ හිතන්න ඕනේ මම ඇහැ අනිත් පැත්තට හරවනවා කියලා. ආයෙ පංච පාස්කන්ධයකට ගියා. එතකොට මෙහෙම ඇස හදාගෙන තමයි හරවන්නේ. මනසින් ඇස හදාගෙන ඇස මෙහෙට හරවන්න. මෙහෙට මනෝමය හොඳින් සිතුවිලි පහල කරනවා දැන්. එතකොට දැන් ඇස කියන ඉන්ද්‍රිය මෙතන කියනකොට දැන් මේ කියාවනේ ඇස ඉන්ද්‍රිය මෙතන බෙදලා ගිහිල්ලා පෙනීම මාර්ගයෙන් අවසන් වෙනවා. ඇසත් රූපයක් ආලෝකයෙන් නිසා ඇට පුදුම වැටෙනකොට සිතයි බෙදලා පෙනීම මාර්ගයෙන් අවසන් වෙනවා. හරිද? එතන සත්‍යේ පුජ්‍යලේ දෙයක් වස්තුවක් ඇත නැත මැනවීමක් කරන්න බෑ. දැන් අපි වෛර කරනවා බුරු කියනවා කියලා කියනවා විනු කරනවා. ඔය එකක්වත් ඉලිටයි නෑ. ඒ දැකීම මාත්‍රික අවසන් වෙනවා මෙතන. දැක්ක එතනින් ඉවසිතේ අවසන් වෙනවා. දැන් ප්‍රොසෙස් එක හැදෙන්නේ විදිහට. මෙතන අවසන් වෙනවත් එක්කම මෙයා කල්පනා කරන රූප නිමිති අරගෙන. මෙයා කල්පනා කරන මොකද්ද මේ ඇස්ට වැටෙන්නේ? ප්‍රසාද රූපෙට වැටිච්ච එක. මොකද්ද මේ වැටෙන්නේ කියලා මෙයා මෙහෙන් නිමිති කරගන්නවා. ඉතින් මේ ස්කන්ධ වේදනා ස්කන්ධ පහල දැනගන්න. මෙයා කියාවදී ඉඳලා යනකොට මෙයා උපදිනවා. මෙයා කල්පනා කරන මොකද්ද මේ පෙවුනේ කියලා. මෙයා දැනගන්නවා. මෙයා හඳුනගන්නවා. ඉතින් මේ සංස්කාරක නිර්මාණය කරන ස්කන්ධ සංස්කාර නිර්මාණය කළා අර වර්ණයේ ඇතියන්නේ නිර්මාණය කරන විඥාණය මවනවා. එළිය තමයි පේන්නේ. විඥාණය මවනවා එළිය පේන්නේ. දැන් උපාසී ඉතින් ඉතර නිසා. පේනවා කියන මානසිකත්වය කියන්නේ. මම ලිම්බුවනේ දැන්. ඒක හැසිරි බුද්ධිය මෙහෙම අපිට එළියට ගහන්න බෑනේ. මෙතන හේතුඵල දාන්න විඥාන ඩික්ෂනරි කරනවා. පිටිපස්සට කියලා විඥානේ මවන එළිය තමයි පේන්නේ කියන්නේ. ඊට පස්සේ මනසට ගිහිල්ලා මේක මේ පේනවා කියන එක පිළිදන් මෙතන පේනවා කියන එක රූප විඥානේ දැනගෙන අවසන් වෙනවත් ඒක මනසත් එක්ක සම්බන්ධ වෙනවා. මනස ස්පර්ශ කරනවා. ඒ අතීත තොරතුරු උපද්දලා මෙහි මොහොතේ මම කියන කෙනා හදාගෙන මල් වාසිකත් මනෝමෙන් හදාගෙන මට තමයි මල් වාසික පේන්නේ. ඔන්න මොහෙන් අවුල වෙනවා මට මල් වාසික පේන්නේ. කැමති නැහැ නේද? ඉතා වේගින් දැන් පේනවත් කිව්වේ. ඒතර හිතනදී පේනගෙන අයිති නැහැ. හරිද? හිතනදී පේනගෙන අයිති නැහැ. ඒක දැන් මෙතන නින්නේ දැන්. මෙයා ගැට ගහනවා එළියට. රූපෙටම. ඔව් මට එනේ දෙයක් මේකක් පෙවුණා. ඔව් මට තමයි මල් වාසික පේන්නේ. ඒතර යාට තේරෙන්නේ මේ ප්‍රොසෙස් මේ වගේ ලොකු කියාවලියක් අවසන් වෙලා. ඒ අර වේගෙනින්ද ඒ ටික අහුවෙන්නේ. අහුවෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ නැහැ නේ. එයාට කියන්නේ එළියේ තියෙන මල පේන්නේ කියලා.
මොනවද පටිසම්පාද බින්ද කියලා කියන්නේ. ඔව් නැත්නම් අතන හැමතැනම විවර වෙලානේ කියලා තියෙන්නේ. ආලෝකයත් එක්ක මේක පේනකොට හේතුඵල ධර්මනේ. ඔව්. සම්පූර්ණයෙන් පටිසම්පාද සිතිවිල්ලක් හැදෙන්නේ හේතුඵල ධර්මයට අනුව. මෙයා වේගී වැඩි නිසා. ඔව් දැන් එහෙම බලද්දි දැන් අතනින් එළිය වස්තු ඉවරයි. ඉවරයි. දැන් එහෙම එළිය එක ඉවර වෙලා එතනින් පස්සේ ආයෙත් ඇතුළ එකක් හදා ගිහලා ඔව් තමයි ආපහු එළියටම බලන්නේ. එතකොට දැන් මෙතන ගැටේ උතන ලියවෙන්නේ පේන දේ හිතන දේද අයිති නැහැ. හිතන දේ ඉදිරිය පවත්වන්න බෑනේ. දැන් මම කියනවා මල් වාස්තික කියලා. මල් වාස්තික කියන සිතුවිලි ඉදිරිය පවත්වන්න පුළුවන්. බෑනේ. ඒක හිතපු දේ එළියට අයිතිද? නෑනේ. ඒක හිතපු දේ තුල හිතපු දේ තියෙනවද? දැන් මම කියනවා පන්සල කියලා. මම හිතුව පන්සල මතක් කරගන්න කියලා. ඊට මේනවන චිත්‍රේ ඒ මැවෙන චිත්‍රය එක දිගට විඳින්න පුළුවන් පන්සල නෑ. සංඥාවට ඇතුලේ ෆිල්ම් එක වගේ මැවෙනවා. සංඥාව එකට ගැහෙනකොට හිතනවා මගේ පන්සල දැන් මෙහෙම තියෙන්නේ මෙහෙම කට්ටිය ඇති මෙහෙම කරන ලොකුවට මැවෙනවා ෆිල්ම් එක වගේ. අන්තිමට ඒ කියන්නේ එළියේ පේන නිමිත්ත නෙමෙයි දැකලා තියෙන්නේ. නෑ. ඒ කියන්නේ අපි අර ඇතුලෙන් හදාගත්ත එක තමයි ඒතර හදාගන්නේ කවුද? මම නෙමෙයි. දැන් අර සිස්ටම් එක හරියට මේක ගැටෙන වේගින් සෙන්සර් පහරලා මේ මොකද විද්‍යාමාන කරනවා. ඒක හැදෙන එක මම කියලා. මම කියලා හැදෙනවද දැන් මම කියන කෙනා හැදෙනවද මේක ඇතුලේ. මම කියන කෙනා හදලා එළියත් හදලා උකුම් කරලා හදලා මෙයා ගැට ගහන්නේ එළියටම. දැන් කවුද දැන් මේ පේන්නේ හිතුවේ? මම නෙමෙයි. දැන් මම කියන්නේ අපි සොන්න කතා කරන්නේ මනිය අර සොන්නසන බුදුනාසින් අහනකොට කවුද අරමුණු ස්පර්ශ කරන්නේ කියලා. ඒක කවුද ස්පර්ශ කරන්නේ? එනේ දැන් ඔබ හිතන් අරමුණු ස්පර්ශ කරන්නේ. ඉතින් හිතන්න දෙන්න පුළුවන් වෙන්න බෑ. හිතන්නේ හිතවන්නේ හිතන එක නිර්මාණය කරන්නේ මම නෙමෙයි. අවිද්‍යාව ප්‍රත්‍යක්ෂ. මේ ක්‍රියාවලිය නොදන්නාකම. මෙතන දකින්න විද්‍යාවනේ. දකින්න මේ ප්‍රොසෙස් එක කැඩෙනවා. කැඩෙනවා කියන්නේ කැඩෙන මෙතන අවදින වර්තමාන අවදිය. ඒ කියන්නේ දැකීම මාත්‍රය. ඇහිම මාත්‍රය. අවසන් වෙන එතන මෙතන මේ මනසේ ආත්ම දෘෂ්ටිය පොඩ්ඩ ගෙවෙනවා. මෙන්න මනසේ ඉස්සෙන පොඩ්ඩ. එතකොට ඒක සත්‍යයක් කියලාද ගන්න? දැකීම මාත්‍රය. ඒ කියන්නේ දකින්නවා ඒ වෙලේ ඒ ස්වභාවයක් తీරව නෙවෙයිනේ. ඒතුර අපි පොඩ්ඩ අවදි වෙන්නේ මේ වර්තමාන හිස් අවකාශයට ආපු. මේ බඹයක් වූ හිස් අවකාශෙ මේ කොහොම වැඩ කරන්නේ? මේ පටිසම්පන්නව හේතුඵල ධර්මයක් වුණේ ඇතුළේ වෙන්නේ. එතකොට මේක වර්තමානයේ පොඩ්ඩ පැටි කරන්න මේ පේන දෙයට හිතෙන එක ටික ටික අඩු වෙනවා පැටිකල් වඩනවට. අඩු වෙන මේ මානසික දෘෂ්ටි කැඩෙනවා. මම ඉන්නවා කියලා සිවුම්ම පොඩ්ඩ දෘෂ්ටි කැඩෙන කියන්නේ. මනස කොහේ පොඩ්ඩ මේ මානසික දශමයක් හිස් වෙනකොට වර්තමානයේ පේන දේ අවදි වෙනවා. එළියෙත් නෑ ඇතුළෙත් නෑ. ඒ දෙකම දකින්න නොනැසු වෙන ප්‍රඥාව. විදර්ශනා ඥානෙ උපදිනවා. ඕක පොඩ්ඩ වැඩෙන්න තමන්ගේ ආත්ම දෘෂ්ටි පොඩ්ඩ ගෙවෙනවා. මේ මොහොත අවදි වෙනවා, සසර කැඩෙනවා. මේ මොහොත නිවිවටපත් වෙනවා, අවදි වෙනවා, ඔක්කොම වෙනවා. නිකන් කැමරා සිස්ටම් එක තමයි නේ. අනිවාර්යයෙන් ඒකම තමයි. ඒ කියන්නේ අවතරින් ගන්න දැන් පේනවා කියන එක දැන් මේකට ලේසර් එකට ගන්නවනේ. ඔව්. අරගෙන දැන් මේක නිර්මාණය කරලා එකක් දෙනවනේ. ඔව්. ඒක නිර්මාණය කළන එකක් එළියට අරන් අපි බලන්නේ. ඔව් අනිවාර්යයෙන්. ඒක තමයි. ඒක තමයි මගේ ඩයිනමෝ පැත්තෙන් කරනවා. ඒකත් මරු ඒක මෙතන චාලක ශක්තිය ඉතින් මේකෙන් ඇතුලේ මේ චුම්බක ශක්තිය තියෙනවා හිතන්න බෑ. මේ ලොකු දැන් අපි මේ මල කියලා හිතනකොට මනෝමය හිතනකොට මේ මුළු මස් හතර මහ භූත කයට මේ ෆීලිං එක දැනෙනවා. බරක් දැනෙනවනේ. ඒ භූත කය හැදෙනකොට මනෝමය අල්ලගෙන බරක් දැනෙනවා. හතර මහ භූත මනෝමය කරගන්න මගේ කරගන්න. ඒක මනෝමය බරක් දැනෙනවා. ඒ බර එතකොට ලොකු බරක් දැනෙනවා. ඒ බරට අනුව අපි මානසික කොට මේ මමනේ දැන් මේ මම දැක්කේ. ඒක දැන් ලයිට් එකක් පත් වෙනවා දැන් ඩයිනමෝ හරහා ගිහලා කරන්ට් එක ඇතුළේ බල්බ් එකක් තියෙනවනේ. දැන් මෙතන සම්පූර්ණ කිය හිත බලනවා. ලයිට් එක දිගේ ඉදිරියටපත් වෙන්නේ නැහැ නේ. කියාවලිය මේ ඩයිනමෝ කරකිනවා චාලක චුම්බක ශක්තිය තියෙනවා, චාලක ශක්තිය තියෙනවා, විද්‍යුත් ශක්තිය බල්බ් එකපත් වෙනවා. මේ සම්පූර්ණ මොකක්ද කියන්නේ? හේතුඵල ධර්ම. අපි ඇතුළත උදා වෙන්නේ. ඒ හේතුඵල ධර්ම එකට අරගෙන තමයි හිතන්නේ මේ මට තමයි මේ ඔක්කොම වෙන්නේ. මට තමයි මේ වේගය වැඩි නිසා. දැන් මේ ওই වේගය තමයි කඩන්නේ. පරිසම්පාද නිරෝධ කරනවා කියන්නේ වේගය තේරුම් ගත්තා. වේගී කැඩෙන විදිහට පැත්තට වඩන්න. සක්කාය දෘෂ්ටි කැඩෙන්නේ. ඒක තිබුණොත් ඒ කියන්නේ වේගය අහු ඒ කියන්නේ එකට අහු වෙලා තියෙන තමයි ඇලීමක් කැඩීමක් තියෙන්නේ. නැත්තම් ඉන්නේ නෑ. ඒ කියන්නේ මෝහය නැත්තම් අරව නෑ. මේකම දැන් එක්කෙනෙක් මම මේ මල්ලාසෙට කැමතියි. ඔබ හන්දේ අකමැතියි. තව කෙනෙක් කැමතිත් නෑ අකමැතිත් නෑ. එයාත් දින්නේ මුලාවේ. එයාට පේනවනේ. තුන්දෙනාම හදාගෙන කන්නේ. අර යා මොහෙන් ආවෙලා බොහොමද මොහේ හේතුකොට ඇලෙනවා මම මොහේ හේතුකොට ගැටෙනවා දෙන්නම අහුවෙලානේ හම්බෙනව නින්දනේ පස්සේ වෙලා ගිහින්
හම්බෙන්නේ එළියදී නේ වලේ ඉන්නේ. ඇතුලින් හදාගත්තේ. ඇතුලෙන් හදාගන්නේ මම නෙවෙයි. ඔක තමයි බරපතල මාත් එක. මම හිතනට පත්තැල්ලේ බබ කියන එකත් හැදෙනවා. එක්ෂණිකව. අතිතොතු දත්තා. ඔය ඒක හැදෙනවා නේ. හැදෙන්න තියෙන්නේ මම කියන නෑ. ඒකත් ඒ අරමුණින් අරමුණට හැදෙන්නේ. අනිවාර්යයෙන්. අරුමෙන් අරුමෙන් මම කෙනෙක් නෑ විද්‍යාමානයි. ඉන්න කෙනෙක් නැහැ. මේතන දැන් වර්තමානයේ දැන් මාවුම ගැටේ තමයි මේ ඇස කන නාසය දිව පහර මේ මොහොතේ සජීවී කරලා තියෙන්නේ. වර්තමානයේ මඩුවේ ඉන්නේ. අතීතේ දැන් මඩුව නෑ ඒක විඳලා රැවටුණානේ. අනාගතේ තාම රැවටුණා නෑ. දැන් මේ මොහොතේ රවට හදන්නේ රැට බුලාව. බුරු බුලාව හදන්නේ මේ මොහොතේ. දැන් මේ මොහොතේ මේ සෙන්සර් පහර මේ මොහොත සජීවී කරලා තියෙන්නේ. දැන් උපාන්සේ ඇත්ත එක වහගත්තා නම් මේ වෙලාවේ ධර්මතාවයෙන් මනස නැවිලා තියෙන්නේ. ආම්දුක් මනස නැවිලා. මේ ඉස්සර ඉන්නේ කොහොම එළිය මනස නැවිලා. දැන් ඇත්තටම උපාන්සේ මේ එළිය බලන් ඉන්නේ. මනස කියලා. මේ බණහගෙන පාරට ඇතුළේද? ඒකේ කල්පනා කරලා බැලුවා ඌ බොරුව කිව්ද කියලා ඒක. ඒතර බණහපටිය ඒ බොරුව. ඊබුගෙකුත් නැහැ අමුගෙකුත් නැහැ. නැවැටීමක් විතරයි කතා කරේ ඇත්තෙන් හින්දා ප්‍රශ්නයක් නැහැ. බොරු කතා කරන්න මන කිලිය. එනකොට එහෙනම් මොකද තමයි කතන්දරේ ඇහි කතාව ඔබ එතකොට ඔක හිතන්න ඕනේ ක්‍රියාවලිය. ඒ කියන්නේ අපි මොනවා හරි ඇහෙනකොට නිකන් ඒක දිහා බලාගෙන ඉන්නොත් ඒක හැදිච්ච ඒ සද්දයාව. ඔව් ඒ එළියයි හොඳට මනසිකාර කරන්න ඕනේ. ඒක තමයි. මනසිකාර කරලා හරියට වර්තමානයේ අල්ලන්න ඕනේ. ඒක නිතර ඒ විදිහට තමයි පුරුදු කරන්න ඕනේ. පුරුදු කරන ක්‍රමය ඒකනේ.